ඉතින් අයිබන් හැමෝටම අද මේ වීඩියෝ එක පොඩි ක්‍රිප්ටෝ මාකට් අප්ඩේට් වීඩියෝ එකක් විදිහට මම වෙනදා කියනවා වගේ මාකට් අප්ඩේට් වීඩියෝ එකක් විදිහට පළ කරන්නේ. නමුත් මේක ටිකක් වෙනස්. මේක අපි පොඩි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරන්න. මොකද මම ගොඩක් කලින් කියන වීඩියෝස් වල ටෙක්නිකල් ඇනලිසිස් පැත්ත තමයි අපි ගොඩාක්ම කරලා තියෙන්නේ. ඉතින් මේකේ දැනට මේ දවස්වල යන වත්මන් යුද වාතාවරණයත් එක්ක ඒක කොහොමද මේ සාර්ව ආර්ථිකයට බලපෑමක් වෙන්නේ හරහා අපිට ක්‍රිප්ටෝකරන්සි වගේ මාකට් එකට ඕකේ බලපෑමක් මොන වගේ වෙන්න පුළුවන්ද අපි මොනවද දැනුවත් වෙලා ඉන්න ඕන කාරණා කියලා ගොඩක් අහලා තිබ්බ නිසා අපේ Zoom ක්ලාස් එකකදී කරපු පොඩි ප්‍රසන්ටේෂන් එකක් මෙතන තියෙන්නේ. ඉතින් මම ඒක ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා YouTube එකේ පළ කරනවා. පොඩ්ඩක් ගුණාත්මක භාවයේ ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් ටිකක් අපි Zoom session එකක් නිසා ටික වෙලාව අරන් කතා කරලා තියෙනවා. ඉතින් අවශ්‍ය කට්ටියට බලන්න පුළුවන්. මුලින්ම දැන් මේ යුද්ධ ගැටුම් තත්ත්වය කතා කරන්න කලින් මුලින්ම කියන්න ඕන දැන් ඔය යුද්ධ වගේ දේවල් මම සාමාන්‍යයෙන් වැඩි ප්‍රසිද්ධිය කතා කරන්න කැමති නැත්තේ එකක් හරි සංවේදී මාතෘකානේ. ඒ කියන්නේ ඔයාට අපිට බලා ගන්න පුළුවන් Facebook එකේ යුද්ධ ਵਿਚාරය කරන කී දෙනෙක් කමෙන්ට් සෙක්ෂන් වල ඉන්නවද කියලා. අරයා හොඳයි මෙයා හොඳයි ඔය වගේ අර මේ බොහොම සංවේදී මාතෘකා විවිධ මත. ඒ කියන්නේ අරහේ ගහද්දී අරයා හොඳයි මෙයා හොඳයි කියලා මෙහෙ ඉඳන් කියන අය ගොඩාක් ඉන්නවා. රයිට්. ඉතින් ඒ නිසා මේ ඒවා එකක්වත් පුද්ගලික කෝණයකට ගන්න නැතුව අපිට මේ පැත්ත අදාළ නැහැ. ඒක කතා කරන්න තැනක් නෙමෙයි අපේ පන්තිය. රයිට්. අන්න ඒ නිසා අර ඩිස්ක්ලේමර් එකක් විදිහට මුලින්ම කිව්වේ. මෙතනදී මම මේ කතා කරන දේවල් වල මොනවාම හරි දක්ෂිනාංශික වාමාංශික වගේ අදහස් එහෙම මෙහෙන් ආවොත් එහෙම මේකට අදාළව අපි කතා කරන් යන දේවල් විතරයි. ඒවා සංවේදී කාරණා විදිහට අර ලේඛක බද්ධ කරගෙන එහෙම ගන්න එපා. අපි පොඩ්ඩක් බලමු පවතින මේ යුද්ධ ගැටුම් තත්ත්වෙත් එක්ක ආර්ථිකයට කොහොමද බලපාන්නේ කියන එක. මොකක්ද හරි මාර කතාවක් නෙනේ බලන්නකො දැන් ඒ යුද්ධෙ සිද්ධ වෙන තැන්වල ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද? මේ ජීවත් වෙලා තව ඉන්න පුළුවන් වේද? අද මැරෙයිද හෙට මැරෙයිද? කන්න තියනවද? තුවාල වෙච්චද? ඔය වගේ අර ජීවිතෙත් එක්ක පොරබඳන ගැටලුවක් ඒ යුද්ධේ කලාපේ ඉන්න කට්ටියට තියෙන්නේ. ඒ කට්ටියට විතරක් නෙමේ මේ යුද්ධේ බලපෑම විවිධ ආකාරවලින් මේ ලෝකේ හැම තැනකටම ඇවිල්ලා තියෙනවා. ඔය කතාවට කියන්නේ එක රටක වෙඩි උණ්ඩයක් පත් වුණොත් එහෙම ඒකේ දුම ඒ රටේ විතරක් නෙමෙයි ඒකේ දුම මේ ලෝකේ ඉන්න අනිත් රටවල් වලට සමහර විට තෙල් ගහද්දී අපි හැමදාම තෙල් ගහනවනේ අපේ වාහනේ යන්න තෙල් ගහනවනේ. ඒ තෙල් ගහන තෙල් මිල හරහා අපිට ඒ දුම දැනෙන්න පුළුවන්. නැත්තම් අපි මේ බත් කන පිඟානේ මේ බත් වේල හරහා අපිට බඩු ගන්න මේ බඩු මිල ඉහළ යාම හරහා අපිට දැනෙන්න පුළුවන්. ඒ නිසා ලෝක ආර්ථිකයට බලපාන ඕනම සිදුවීමක් යම් යම් මට්ටම් වලින් ඒක වැඩි මට්ටමකින් අඩු මට්ටමකින් වෙන්න පුළුවන් යම් යම් මට්ටම් වලින් අපිට දැනෙනවා. රයිට්. ඉතින් මම මේ අද කතා කරන දේවල් මේ මොහොතේ තවදුරටත් අප්ඩේට් වෙමින් තියෙන දේවල්. යුද්ධේ තත්ත්වය මේ අද මේ වෙද්දිත් එහෙට මෙහෙට අතර ගහගන්න මොහොතක් තියෙන්නේ. රයිට්. අන්න ඒ නිසා අර මේකෙදි කළු සුදු උත්තරයක් මට දෙන්න බෑ. ඔයාලා ඇහුවට දැන් යුද්ධ නිසා ක්‍රිප්ටෝ කරන්සි බුලිෂ් වෙයිද බේරිෂ් වෙයිද වගේ එහෙම කළු සුදු උත්තරයකින් මේක ගන්න බෑ. ඒ නිසා දැනට තියෙන වාතාවරණය දැනුවත් වෙමු. ඒ ඔස්සේ දැනුවත් වෙලා ඉන්න අවධානය දෙන්න ඕන මාර්ග ටිකක් අපි ටිකක් අද කතා කරමු. රයිට්. පොඩි ස්ලයිඩ් එකකුත් ෂෙයා කරන්න අපිට ටිකක් අයිඩියා එකක් ගන්න අපි ටික කතා කරන් යමු. දැන් මේ මම කාරණා කිහිපයකට මේක කතා කරනම් ඉස්සරහා යුද්ධේ මොකක්ද කියන කතන්දරේ මම හිතන්නේ හැමෝම දැනුවත් ඇති. නමුත් චුට්ටක් අපි යම් මට්ටමකට ඒක දැනුවත් වෙමු. ඒක නෙමෙයි අපේ වැදගත් කතාව. යම් මට්ටමකට අපි ඒකත් දැනුවත් වෙමු. ඊට පස්සේ මේකෙන් ආර්ථිකයට මොන වගේ බලපෑමක්ද තියෙන්නේ? ඒ කියන්නේ ගෝලීය ආර්ථිකයට මොන වගේ බලපෑමක්ද තියෙන්නේ? ඒ හරහා ක්‍රිප්ටෝ කරන්සි වලට කොහොම බලපෑමක් එන්න පුළුවන්ද? දැනට අපි දැක්ක බලපෑම් ටික මොනවද? වගේ දේවල් ටිකක් ඒ කොටස් ටික ඔස්සේ අපි ටිකක් කතා කරන් යමු. ඉතින් ඔන්න මේ කාලෙවිදී අපිට බලා ගන්න පුළුවන් නේද? දැන් අපි කියනවනේ මේ ගෝලීයකරණයේ ස්වර්ණමය යුගයක් තිබ්බා කියලා 1980 ගණන් වල ඉඳන් 2008 ওই කාලේ වෙනකන් මිනිස්සු තාක්ෂණෙත් එක්ක ඉස්සරහට යනවා ගෝලීයකරණයකට නතු වෙලා තියෙනවා නේද වෙළඳාම ඉස්සරහට යනවා රටවල් අතර වෙළඳාම දියුණු වෙලා තියෙනවා ටිකක් හොඳ යුගයක් දෙවන ලෝක යුද්ධය වුණාට පස්සේ යුද්ධයක් වෙන්නේ නැහැ වගේ එකක් නිකන් තිබ්බා. අර කෝල්ඩ් වෝ එකක් තිබ්බා. කෝල්ඩ් වෝ එක ඉතින් යම් මට්ටමකින් හොඳයි. මොකද දෙවෙනි ලෝක යුද්ධය වුණේ පරමාණු බලශක්තිය හොයාගන්නවත් එක්ක. පරමාණු බලශක්තිය හොයාගන්නවා කියන එකේදී අර ඊගාවට යුද්ධයක් අවසන් කරනවා කියන තැනට යන්න හරි අමාරුයි. ඒ කියන්නේ පරමාණු බෝම්බේ හොයාගත්තා කියලා කියන්නේ රටවල් වල පරමාණු බලශක්තියක් තියෙනවා කියලා කියන්නේ. ආයේ පරමාණු බෝම්බේ ගැහුවා කියලා කියන්නේ ඉතින් මේ බෝම්බ ටික ගහලා හතර රටවල් ටික ගහගත්තොත් මේ අදාළ නැති ලංකාව වගේ අපේ රටවල් පවා සුණු විසුණු වෙලා යන්න පුළුවන් බරපතලකමක් තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ගොඩක් රටවල් මේ වෙද්දි උත්සාහ කරමින් ඉන්නවා පරමාණු බෝම්බයක් අපිත් කොහොම හරි පරමාණු බෝම්බයක් හදා ගන්න ඕන. එතකොට අහවල් රටෙන් අපිට මේ වගේ සද්ද දාන්න දෙන්නේ නැහැ.
අඩු ගානේ අර කන්ටිනෙන්ටල් මේ බැලිස්ටික් මිසයිල් ටිකක් හරි හදා ගන්න ඕනේ. දැන් බලන්නකො අපි දකිනවා ට්‍රම්ප් හතර වටේට සද්ද දානවා. උනට ලේසියෙන් කොරියාව පැත්තට සද්දයක් දාන්නේ නැහැ. කොරලා ගාව තියෙන හොඳ කන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල්, රයිට්? ඒ කියන්නේ මහද්වීප හරහා ගිහිල්ලා ගහන්න පුළුවන් බැලිස්ටික් මිසයිල් තියෙනවා. ඒ නිසා රටවල් උත්සාහ කරනවා යුද්ධ බලයක් පෙන්වන්න. දැන් ඔය ඉරාන යුද්ධේ පටන් ගන්නෙත් මෙයාලා ගාව මේ න්‍යෂ්ටික මිසයිල් හදන්න යුරේනියම් තිබ්බා කියන ওই කතන්දර ටිකත් එක්ක. කොහොම වුණත් මේ විදිහ අපිට බලා ගන්න පුළුවන් ඔන්න දවස් ගාණක් තිස්සේ කාලයක් තිස්සේ ඇදීගෙන යන විවිධ යුද්ධ තියෙනවා. එකක් තමයි මේ රුසියන් යුක්‍රේන් යුද්ධේ. ඊට පස්සේ මේ පෙබරවාරි 28 මේ ඊයේ පෙරේද අපිට අදාළ වෙන එක තමයි පෙබරවාරි 28 මේකෙන් තමයි ටිකක් කරලියට ආවේ යුද්ධේ. මේ ඊශ්‍රායලයි ඇමරිකාවයි එකතු වෙලා ඉරානෙට පහර දුන්න යුද්ධේ, රයිට්? එතනදී ඊශ්‍රායලේ බොහොම එයාලා වැදගත් කොට සලකන, ඉතින් ඒ රටෙත් යම් මතවාද තියෙනවා, යම් පිරිසක් වැදගත් කොට සලකන වගේම යම් පිරිසක් ඉන්නවා කැමති නැති, රයිට්? අලි කමේනි කියන එයාලගේ ආධ්‍යාත්මික නායකයෙක් විදිහට හඳුන්වන අලි කමේනි ඝාතනය වෙලා තියෙනවා. එතකොට එයාලගේ තව වැදගත් නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඝාතනය වෙලා තියෙනවා ඒ කරපු ප්‍රහාරෙත් එක්ක. එතකොට ඔන්න සූඩානි සිවිල් යුද්ධයක් යනවා, ඊශ්‍රායල් හමාස් යුද්ධේ, මියන්මාර් සිවිල් යුද්ධයක් තියෙනවා. මේ වෙද්දි යම් යම් මට්ටම් වලින් යන යුද්ධ කිහිපයක් තියෙනවා, රයිට්? යේමනේ සිවිල් යුද්ධයක් තියෙනවා, සෝමාලියාවේ තියෙනවා, දකුණු සූඩානි සිවිල් යුද්ධයක් තියෙනවා. වගේ රටවල් අතර මේ විවිධ රටවල් ඇතුලේ ඔහොම යම් මට්ටම් වලින් යන යුද්ධ ටිකක් අපිට බලා ගන්න පුළුවන්. මේකට අර තාම තුන්වෙනි ලෝක යුද්ධ කියලා හරියටම නම් කරලා නැහැ. ටිකක් මහද්වීප මට්ටමින් ගහ ගන්න මට්ටමකට ඇවිල්ලා නැහැ. නමුත් ඉතින් මේක තමයි දවසක එතෙන්ට මග පෑදුවොත් ඒක නිකන් මුල් ඉව වගේ කාලයක් තිස්සේ යනවා අපිට බලා ගන්න පුළුවන්. කොහොම හරි මේක ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියන එක ගැන අදහසක් ගනිද්දි මේ යුද්ධ වෙච්ච සිදුවීම් ටිකක් චූට්ටක් අපිට ඔළුවේ තියෙන්න ඕන. මේ බලන්නකෝ. දැන් අපි වර්ල්ඩ් මැප් එක ගත්තාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ රේන්ජ් එක. දැන් මේ තියෙන්නේ පර්සියන් ගල්ෆ් එක කියලා කියන පර්සියන් බොක්ක කියලා කියන්නේ පර්සියන් ගල්ෆ් එක කියලා කියන්නේ පර්සියන් බොක්ක. අපේ දැන් මේ හරිය තියෙනවා ශ්‍රී ලංකාව, මෙහෙම යනවා ඉන්දියාව. දැන් මේ හරියේ මේ පර්සියන් ගල්ෆ් එක වටේ අපි කියනවා ගල්ෆ් කලාපය කියලා මේ වටේ තියෙන රටවල් ටිකට, රයිට්? මේ තියෙන්නේ පර්සියන් ගල්ෆ් එක. එතකොට මේ තියෙන විශාල රට මම ඒක Google Map එකෙන් පෙන්නුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ පර්සියන් ගල්ෆ් එකත් එක්ක තියෙන ඊට උඩින් තියෙන විශාල රට තමා ඉරානය කියලා කියන්නේ. මේ වටේ තියෙන රටවල් ටිකට තමයි අපි ගල්ෆ් කලාපය කියලා කියන්නේ. මේ කුවේට්, බහරේන්, කටාර්, UAE ඔය සෙට් එකත් එක්ක. අපි දන්නවා 2020 ඇමරිකාවෙන් ගහනවා කොතෙන්ටද ගහලා තියෙන්නේ? ඇමරිකාව සහ ඊශ්‍රායලය එකතු වෙලා මෙන්න මේ වගේ ඒරියා එකකට ටෙහරාන් වල හරියටම මෙතනද කියන එක තැන දන්නේ නැහැ. මේ මම මේ පෙන්නන මැප් එක හරියටම වෙරිෆයිඩ් වෙච්ච, හරියටම අප්ඩේට් වෙන වෙරිෆයිඩ් සෝස් එකක් නෙමෙයි. ටිකක් වෙනම ඇග්‍රිගේටර් කෙනෙක් වගේ රන් කරන එකක්. කොහොම නමුත් අපිට ටිකක් විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. මේ රේන්ජ් එකේ මම හිතන්නේ ඔයාලා දකින්න ඇති මෙන්න මේ නිවුස් එක. අලි කමේනි ඒ කට්ටිය ඉන්න බිල්ඩින් එකට මෙන්න මේ විදිහට පහර දීලා තියෙනවා. දැන් මේකත් එක්ක විශාල යුද්ධ ගෙන්නක් ඇවිලෙන්න ගන්න ওই මැද පෙරදිග රටවල් වල ඉරානේ කලබල වෙනවා. එයාලගේ ප්‍රධාන ආධ්‍යාත්මික නායකයෙක් නැති වෙලා තිනවා. යුද විරුවෝ එයාලගේ රටේ ඉන්න ප්‍රධාන යුද නිලධාරීන් නැති වෙලා තිනවා. මොකක්ද ඉරානේ ගත්ත ක්‍රියාමාර්ග ටික? ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා වටේ තියෙන මෙන්න මේ පර්සියන් ගල්ෆ් එකේ, රයිට්? මෙන්න මේක තමයි පර්සියන් ගල්ෆ් එක. මේ පර්සියන් ගල්ෆ් එක වටේ තියෙන එයාලගේම ඇත්තටම එයාලගේම හිතවත් මුස්ලිම් රටවල්, රයිට්? ඒවට හිතවත් මුස්ලිම් රටවල් වලට පහර දෙනව නෙමෙයි, ඒවැ තියෙන ඊශ්‍රායල් ඇමරිකන් කඳරු වලට මේ කට්ටිය ඔන්න පහර දෙන්න ගන්නවා, රයිට්? ඒත් එක අපි දැක්කම මේ මම හිතන්නේ කොතන හරි අර බාලිකා පාසලකට පහර දීලා තිබ්බා. ඒක නම් ඒ පාසලට පහර දුන්නද ඒක ළඟ තිබ්බ නේවි කැම්ප් එකකට පහර දුන්නද කියන්න බෑ. මොකද ඒක තියෙන්නේ මේ නේවි කැම්ප් එකක් ආසන්නේ. සමහරට නේවි කැම්ප් එකට ගහන්න ඇත්තේ වැරදිලා ආරකට වැදුනත් දන්නේ නැහැ. කොහොම හරි විශාල සංඛ්‍යාවක මිනිස්සු මැරිලා තියෙනවා. ඉතින් ලොකු අපරාධ ටිකක් වෙලා ඉන්නවා. අපිට වයසක වප්පලා ටිකකගේ වැඩ ටිකක් නිසා ඔය වගේ දේවල් ටිකක් මේ දවස්වල ඔන්න බලා ගන්න තියෙනවා. කොහොම හරි ඔය කතන්දරෙත් එක්ක ඔන්න ඉරානේ මැදිහත් වෙලා මෙන්න මේ පර්සියන් ගල්ෆ් එකත් එක්ක තියෙන මෙන්න මේ ඒරියා එක තියෙනවානේ. මේකට කියනවා මේ හෝමුස් සමුද්‍ර සංධිය. හෝමුස් මෙන්න මේ රේන්ජ් එක, රයිට්? මෙන්න මේ හරිය හෝමුස් සමුද්‍ර සංධිය කියලා කියනවා. මේකේ වැදගත්කම තමයි මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා තමයි මේ රටවල් වලට මේ මැද පෙරදිග ඉඳන් ලෝකේ විවිධ තැන් වලට බෙදා හැරෙන තෙල් නැව් ටික යන්නේ, රයිට්? තෙල් නැව් ටික සේරම යන්නේ මෙන්න මේ කරා. මේ බලන්නකො මෙන්න මේ වීඩියෝ එක චුට්ටක් බලන් ඉන්නකො. මෙන්න මේ සමුද්‍ර සංධිය හරහා තමයි තෙල් නැව් ටික යන්නේ. දැන් ඔය
පෙබරවාරි 28 වෙච්ච ඇටැක් එකත් එක්ක ඉරානි මැදිහත් වෙලා මේ නැව් යන ගමනාගමනේ සම්පූර්ණ එයාලගේ මිලිටරි බලය යොදාගෙන නවත්තනවා. මෙන්න මේ වෙද්දි මේ විදිහට නැව් යන එක නැවතිලා මෙන්න මේ වගේ තත්යකට දැන් ඇවිල්ලා තිනවා. නැව් මේක හරහා යන්නේ නැහැ. සරලව කිව්වොත් එහෙම හිතන්නකෝ දැන් මෙහි ඉඳන් එන තෙල් නැව අපි කියමු ඉන්දියාවට අනේවා චීනෙට අනේවා ඒ හරහා අපි ලංකාවට ගන්න ඔය තෙල් නැව් ටික දැන් මේක හරහා යන්න බෑ. ඉරානි සද්දයක් දාලා තින්නේ මෙතනින් යවිලි බෑ. රයිට්? ඒ හරහා යාලා පොඩි ටෙන්ෂන් එකක් ඇති කරනවා. ඇමරිකාවට බලපෑම් කරනවා. අනිත් රටවල් හරහා බලපෑම් කරන්න හදනවා. මේකට විරුද්ධ වෙන්න. රයිට්? ඉතින් මෙන්න මෙව හරහා තමයි අපිට ඔන්න අපේ ආර්ථිකයේ පැත්තට කතා කරද්දී ආර්ථිකයේ පැත්තට ප්‍රෙෂර් එකක් එන්න පටන් ගන්න. ඇයි දැන් තෙල් තියෙනවා තෙල් වල ප්‍රශ්නයක් නැහැ. තාම තෙල් තියෙනවා. නමුත් තෙල් ගේන්න බෑ. රයිට්? තෙල් ගේන්න නෞකා නැහැ. එතකොට මිනිස්සුන්ගේ තෙල් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. අපි සප්ලයි ඩිමාන්ඩ් ගැන කතා කරලා තියෙනවා. ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. නමුත් සප්ලයි එක දැන් දෙන්න විදිහක් නැහැ. ඔන්න తాවකාලිකවද මේක මොන මට්ටමකට යයිද අපිට තාම කියන්න බෑ. හදිස්සි වෙන්න බෑ. දැනට ඔහොම නැවතිලා තියෙනවා. එතකොට දැන් මේකේ බරපතලකම තමයි මිනිස්සුන්ට විකල්ප මාර්ග භාවිතා කරන්න වෙනවා තෙල් ගේනවනම්. එතකොට මේ බොහොම ලේසියෙන් යන්න තියෙන එක අර මෙහෙන් නහය අල්ලනවා වගේ වැඩවලින් තමයි තෙල් ගෙනියන්න වෙන්නේ. රයිට්? එතකොට තව දෙයක් තමයි මෙතන තව කතාවක් මම දැක්කා ඔය දැන් මේ නැව් යද්දි මේවා නැව් රක්ෂණය කරනවානේ. නැව් රක්ෂණය කරද්දි දැන් මේ වගේ යුද්ධ අවදානමක් තියෙද්දි රක්ෂණ සමාගම් එයාලගේ ප්‍රීමියම් එක රක්ෂණයකදී තියෙනවනේ ඒක ප්‍රීමියම් එකක් මෙන්න මේ වගේ වැලියු එකකට කියලා රක්ෂණය කරන. එයාලගේ ප්‍රීමියම් එකේ ගෙවන්න ඕන ගාණ 150කින් විතර වැඩි කරලා කියලා කතාවක් තියෙනවා. කොහෙන් ගියත් හැම පැත්තකින්ම ඔන්න ටෙන්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ ක්‍රූඩ් ඔයිල් මේ බොරතෙල් රැගෙන යාම කියන කතන්දරේ අවහිර වීමත් එක්ක. රයිට්? අපි ආයෙ පොඩ්ඩක් යන් ස්ලයිඩ් එකට. එතකොට එකක් තමයි ඕක ඔය මේ තෙල් ගෙනියන්න නැව් ගෙනියන්න බැරි කතන්දරේ. රයිට්? එතකොට තව එකක් තමයි අපි පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න ඕනේ. මේකත් ටිකක් ඔයාලා හොයලා බලන්න. මේකත් බොහොම වැදගත් කාරණයක් මේ වෙද්දී මේ තාක්ෂණික සීතල යුද්ධය කියලා මම මෙතන අඳුන්වන එක. ඒ කියන්නේ මේ AI සහ අර්ධ සන්නායක පාලනය කරන්න. කෙටිම ගත්තොත් එහෙම අර්ධ සන්නායක පාලනය කරන්න. ඇමරිකාවෙන් චීනයට දාන සම්බාධක ටික. රයිට්? ඒ කියන්නේ මෙහෙම දෙයක්. ඒකත් පොඩ්ඩක් කෙටියෙන් අපි කතා කරලා අපි අර තෙල් විස්තරයට යමු. දැන් අද මේ ඔයාලා මේ වීඩියෝ එකක් කරහා Zoom එක හරහා මේක බලන්නේ. කම්පියුටර් එකකින් වෙන්න පුළුවන්, ෆෝන් එකකින් වෙන්න පුළුවන්. මොකක් නිසාද? ඇයි කොහොමද මේක බලන්න අපිට හම්බෙලා තියෙන්නේ? මොකක්ද ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ? රයිට්? දෙන්න බාන chat එකේ ඇයි අපිට මෙහෙම බලන්න හම්බෙලා තියෙන්නේ? ප්‍රධාන හේතු විදිහට ගොඩාක් ගන්න පුළුවන්. මේ තාක්ෂණයේ මේ වගේ නැග්මකට එන්න ෆිසිකල් පැත්තෙන් දෘඩාංග පැත්තෙන් ගත්තාම ප්‍රධානම වෙච්ච එකක් තමයි මොකද්ද? සිලිකන් කියලා කියන්නේ. හේතුව දැන් මුල් කාලේ දකින්න ඇති මුල්ම කාලේ ඔයාලා කම්පියුටර් එකක් දැක්කොත් එහෙම මම දැන් ඒව සර්ච් කර පෙන්නන්න ගියොත් වෙලාව නිසා ගන්නෙ නැහැ. රයිට්? පොඩ්ඩක් සර්ච් කරලා බලන්න මුල්ම කම්පියුටර් කොච්චර සයිස්ද කියලා. ට්‍රාන්සිස්ටර් එකක් කියන එක හරි ලොකුයි. රයිට්? කාලෙත් එක්ක මේ අර්ධ සන්නායක හොයාගන්නවත් එක්ක අර්ධ සන්නායක කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය රන් රිදී ඔන්න වගේ දේවල් තඹ වගේ දේවල් සාමාන්‍ය හොඳ සන්නායක. රයිට්? ඒව හරහා ඒ කියන්නේ කරන්ට් එක හොඳට ගමන් කරන්න පුළුවන්. ඒක අවශ්‍යයි මේ ඉලෙක්ට්‍රොනික වැඩවලදී. එතකොට පරිවාරක පැත්තත් අවශ්‍යයි. හිතන්න ඔය ප්ලාස්ටික් හරහා නේද වීදුරු හරහා කරන්ට් එක යන්න බෑ. ඒක පරිවාරක දේවල්. දැන් මේ වැඩේ හරියට රන් කරන්න නම් අර්ධ සන්නායක තත්ත්වය ඕන. ඒ කියන්නේ විදුලිය ගමන් කරන්නත් පුළුවන් යම් තත්ත්වයකදී ගමන් නොකර තියාගන්නත් පුළුවන් යම් තත්ත්වයකදී. රයිට්? ඉතින් මේ වගේ අර්ධ සන්නායක තමයි ඔය ජර්මේනියම් සිලිකන් වගේ දේවල්. ඉතින් ඔය සිලිකන් වලින් ඔය කතන්දරේ සිලිකන් අර්ධ සන්නායක මේවා හොයාගත්තට පස්සේ දැන් මේ සිලිකන් හරහා හදන චිප් දැන් ඔයාලගේ මේ කම්පියුටර් එකේ තියෙන චිප්ස් පරිගණකයේ තියෙන චිප්ස් මේ ඇමරිකාවේ මිලිටරි වල ඒ ඩ්‍රෝන්ස් වල දැන් යුක්‍රේනයේ ඩ්‍රෝන් වලින් රෂියාව වලට ගහනවා රෂියාව වලින් මෙහෙට ගහනවා ඉරානයේ ඩ්‍රෝන් වලින් හතර වටේට ගහනවා මේ ඩ්‍රෝන්ද අරකද මේකද ඉලෙක්ට්‍රොනික කියන හැම තැනකම මොනවද තියෙන්නේ පරිපත වල තියෙනවා ට්‍රාන්සිස්ටර්ස් මේ සේරම සිලිකන් ලෝකයක්. ඒකයි කියන්නේ මේක දැන් මේ ඩිජිටල් කියන්නේ සිලිකන් වලින් භෞතිකයේ ගත්තොත් සිලිකන් වලින් හැදිච්ච ලෝකයක් කියලා. ප්‍රධාන අමුද්‍රව්‍යයක් වෙලා තියෙන සිලිකන්. රයිට්? මුල් කාලේ මේක ජර්මේනියම් වලින් හැදුවා. ඊට පස්සේ දැන් සිලිකන් භාවිතයට තමයි ඇවිල්ලා තියෙන්නේ. රයිට්? දැන් මෙතන ගොඩක්ම සිලිකන් ජපානය කියලා කියන්නේ දන්නවා ඇති. එතකොට මේවා යොදාගෙන ඔය සිලිකන් හරියට පිරිපහදු කරලා අරගෙන මේ ක්‍රියාවලියක් තියෙනවනේ මෙතන. මේවා පිරිපහදු කරලා අරගෙන ඊට පස්සේ ওই චිප් එක හදන තැන දක්වා එන එකේදී එක රටක් නෙමෙයි රටවල් ගණනාවක් මේකට ඒකාබද්ධ වෙලා තියෙනවා.
එක එක රටවල් එක එක කාර්යයන් ඉටු කරනවා. ඔය ෆොටෝලිතෝග්‍රැෆි කියලා තියෙනවා මම වචනේ කිව්ව හරිනම් ඒ කියන්නේ මේක මේ පරිපතේ print කිරීමේ පොඩි ආකිටෙක්චර් එකක් ඕක. එතකොට පරිපතේ print කරන්නේ තව රටකින් ඔය ෆොටෝලිතෝග්‍රැෆි තව රටකින්. එතකොට මෙන්න මේ වගේ දැන් මේ රටවල් කිහිපයක් සම්බන්ධ වෙලා තමයි දැන් මේ කාරණේ යන්නේ. දැන් මේ මෙච්චර තාක්ෂණික දියුණුවකට ඔය රටවල් කිහිපයක් සම්බන්ධ වෙලා ආව ඒ ගමන බලපාලා තියෙනවා. දැන් ඔතනදී චීනේ ලොකු කාර්යයක් කරනවා. ඔය ඔක්කොම ටික එකතු කරලා චීනෙන් තමයි ගොඩක් වෙලාවට ඔය ගොඩක් ඔය තාක්ෂණික අයිටම්ස් හැදෙන්නේ. දැන් ඕක චීනේ ඔය හරහා ඉස්සරහට එනවට කැමති නැති රට මොකද්ද? ඉතින් අපි කතා කරනවා ඕක ඇමරිකාව, රයිට්? ඇමරිකාව ඔය වැඩේට කැමති නැහැ. ඉතින් ඕකත් එක්ක අපි දැක්කා ට්‍රම්ප් ජනාධිපතිතුමාට පස්සේ විවිධ තීරුබදු පනවලා චීනට ටිකක් දරුණු මට්ටමේ තීරුබදු පනවලා නේ එක එක රටවල් වලට එක එක සම්බාධක දාලා ඕක ටිකක් කන්ට්‍රෝල් කරන්න හදන ඔහොම යුද්ධෙකුත් යනවා. ඕක තමයි චිප් යුද්ධ කියලා කියන්නේ, රයිට්? චිප් වෝ එකකුත් යනවා. දැන් ඔය එතකොට මේ එකක් දෙකක් නෙමෙයි ඔය චිප් වෝ එක පැත්තකින්. මොකද ඕකේ වැදගත්කම තමයි මම ඔයාලට ඕක ටිකක් හොයලා බලන්න කියලා කියන්නේ. ඔය සිලිකන් කතන්දරේ අල්ලගෙන ඉන්න රටට පුළුවන් ලෝකේ බලවත්ම රට වෙන්න. ඇයි ඒ කට්ටියට පුළුවන් රේඩාර් ටික හදන්න, යදාල චිප්ස් ටික හදන්න, ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන් එකට විතරක් කොටු වෙන එකක් නෙමෙයි ඒ මිසයිල් එකක් වුණත් හරියට අදාළ තැනින් වදින්න දැන් ක්‍රූස් මිසයිල් වගේ ඒවා හොයන් ගිහිල්ලා වදින ඒවා හැම එකටම චිප් එකක් අවශ්‍ය වෙන දේවල් වලදී මේ සිලිකන් චිප්ස් ඒකට තියෙන්න ඕන, රයිට්? ඉතින් මේ සිලිකන් චිප්ස් වල ඒකේ ආධිපත්‍ය තියෙනවා කියලා කියන්නේ යම් රටකට එයාලට තනියම ඒ ටික කරගන්න පුළුවන් කියලා කියන්නේ එයාලට විශාල යුද්ධ බලයකුත් හිමි කරගන්න පුළුවන්, රයිට්? ඒ නිසා ඔක්කොම එකිනෙකට එකක් සම්බන්ධයි. මේවා වෙන්න ගත්තාම අර ඩොමිනෝ ඉෆෙක්ට් එක වගේ, රයිට්? එතකොට ඕක වළක්වන්න ඕන සම්බාධක දාලා තිනවා. එතකොට ඕක ඉතින් එහෙම සම්බාධක දැම්මකින් චීනය නවත්තන්න පුළුවන් වේද කියන එක ඒවා නිකන් මතභේදකාරී කතා, රයිට්? එතකොට දැන් චීනය උත්සාහ කරන්නේ යාලම සම්පෝෂිත වෙනවා වගේ අර යාලගේ චිප් එක හදලා ඒ පැත්තෙන් ගේමක් ගහන්න යාලා try කරන් යනවා. ඕකේ විශේෂයෙන්ම ඔය තායිවානි තමයි ඕකේ අර මට ආයතනේ නම් මතක නැහැ ඔය සෙමිකන්ඩක්ටර්ස් හදන ප්‍රධාන ආයතනයක් තියෙන ඕක තායිවානේ. එතකොට ඔය ගොඩාක් විදේශ රටවල් වල ආයෝජන තමයි මේ කම්පැනි එකේ තියෙන්නේ. විශේෂයෙන්ම බ්ලැක් රොක් අපි කතා කරන ප්‍රධාන ආයතන ටිකක් තියෙන ඇමරිකාවේ තියෙන බ්ලැක් රොක් මට අනිත් එකේ නම එන්නේ නැහැ එකපාරට ඔළුවට. ඔය හරහා තමයි ගොඩක් රන් වෙන්නේ, රයිට්? ඔහොම සම්බාධක දාලා ඔවත් වලක්වලා දෙනවා. ඔතනත් ලොකු වෙළඳ යුද්ධයක් යනවා තාක්ෂණයේ පැත්තෙන්, රයිට්? එතකොට හරි. ওই ටික ඔස්සේ අපි චුට්ටක් කතා කරන් යන්න. දැන් ඔයිල් කොහොමද මේ ඔයිල් තෙල් ගමනාගමනයේ වැළැක්වීම කොහොමද ගෝලීය ආර්ථිකයට බලපෑවේ කියන එකේදී කොහොම නිකන් සරලව අපිට තේරුම් ගන්න පුළුවන් එකක් තමයි අර සමුද්‍ර සංධිය හරහා තෙල් යන්නේ නැහැ කියලා කියන්නේ සප්ලයි එක ගෙනියන්න බැරි නිසා බ්‍රෙන්ට් තෙල් බැරල් එකක මිල බ්‍රෙන්ට් ඔයිල් කියලා තියෙනවා ඇමරිකාවේ තියෙන එක තියෙනවා ඔක එක නම් වලින් හඳුන්වනවා බ්‍රෙන්ට් තෙල් බැරල් එකක් කියලා කියන්නේ බ්‍රෙන්ට් ක්‍රූඩ් ඔයිල් කියලා කියන්නේ ඔක බෙන්ච්මාර්ක් ප්‍රයිස් එකක්, රයිට්? මේ බලන්නකෝ දැන් මේ බ්‍රෙන්ට් ඔයිල් chart එක. දැන් මේකත් එක්ක තමයි ඔය ඔක්කොම ටික මේක තමයි බෙන්ච්මාර්ක් ප්‍රයිස් එකක් විදිහට වැඩ කරන්නේ. ඔන්න මේ chart එකේ පෙන්නනවා ඩොලර් 92ක් වගේ තැනකට ගිහිල්ලා තියෙන කියලා. ඔය ආසන්න ගාණක් කියලා හිතන්නකෝ. දැන් අපි ටෙක්නිකලි මේවා ඇනලයිස් කරන නිසා අපි ওই ෆන්ඩමෙන්ටල් කතන්දර දන්නේ නැතුවත් මේ වගේ රේන්ජ් වලදී දන්නවා මේ පොඩි ෆෝලිං වෙජ් එකක් නිකන් ට්‍රයැන්ගල් ෂේප් එකේ තියෙන ෆෝලිං වෙජ් එකක් බ්‍රේක් වෙලා තියෙන්නේ. ඔන්න දැන් නම් තෙල් මිල ඉහළ යන්න පුළුවන් කියලා, රයිට්? ඉතින් ඔය එක මෙතඩ් වලින් අපි මාකට් එක විවිධ වලට කියවන එක කරන්නේ. දැන් මේ මේකට සම්බන්ධ ෆන්ඩමෙන්ටල් නිවුස් ටිකනේ අපි දැනුවත් වෙන්නේ. කෙනෙක් ෆන්ඩමෙන්ටල් දන්නේ නැහැ කියලා කියන්නකෝ. නමුත් එයා ටෙක්නිකල් ඇනලයිස් කරන කෙනෙක් වුණත් මේ රේන්ජ් එකේදී සරලව දන්නවා මාකට් එක බුලිෂ් විදියට බ්‍රේක් අවුට් එකක් වෙලා තියෙන්නේ කියලා. ඔන්න දැන් තෙල් නම් හොඳ බ්‍රේක් අවුට් එකක් වෙලා තියෙන්නේ. ඉතින් මේ ටාගට් රේන්ජ් වලට යන ගමන් තියෙන ඉස්සරහට ඉතින් මේ தත්ත්වය මේ විදිහටම ගියොත් තෙල් හරියට මේ වගේ ප්‍රවාහනය කරගන්න බැරි වුණොත් එහෙම මේක තවත් ඉස්සරහට යන්නත් නැත්තම් මේවා සෙටල් වුණොත් නේද මේවා මෙච්චර උණුසුමක් ඉස්සරහට හැදුන්නේ නැත්තම් මේවා ආය ආපස්සට එන්නත් මොනවා වේද කියන එක දැනට කියන්න බෑ. නිසා යන தත්ත්වය අධ්‍යයනය කරන් ඉන්න. ඕක අනුව ඉස්සරහට මොන වුණත් මේ தත්ත්වය මේ විදිහටම පැවතුනොත් තෙල් මිල නම් ඉහළයි කියලා කියන්න පුළුවන්. එතකොට ඒක ඉතින් අපේ ලංකාව වගේ රටවල් වලට අනිවාර්යෙන් බලපෑමක් වෙන්න පුළුවන්. ඒකට කාගේවත් ආණ්ඩුවකවත් මොකේකවත් වැරද්ද නෙමෙයි. ඒක හරියට නිකන් අපි මේවා ඇනලයිස් කරලා බලලා දැනුවත් වෙන්න. මොකද ගොඩාක් නිකන් අර හැමතිස්සෙම කාට හරි මේ පොයින්ට් අවුට් කරන සමාජයක් නේ හැදිලා තින්නේ. එහෙම නැතුව මේවා ටිකක් හොයලා බලලා දැනුවත් වෙන්න අද තියෙනවනේ ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන්, රයිට්? එහෙනම් මුළු ලෝකෙටම බලපාන දේවල් ඉතින් අපේ රටට කියලා වෙන වෙනසක් නැහැ. ඉතින් අපිටත් ඒක බලපාන ඉස්සරහට තෙල් මිල මේ යන තත්ත්වෙත් එක්ක අලුතෙන් ගෙන්නන තෙල් බැරල් වල මිල ඉහළ යන්න පුළුවන්, රයිට්? ඉතින් ඔන්න ඔහොම තත්ත්වයක් තියෙනවා. එතකොට ඕක දැන් මේ ආර්ථිකයක් කඩාගෙන වැටෙද්දි තව දෙයක් තමයි මේ වගේ බඩු මිලි ඉහළ යන එක. රයිට්. දැන් තෙල් මිලි ඉහළ යනවා කියලා කියන්නේ අර ඩොමිනෝ ඉෆෙක්ට් එක වගේ. ඩොමිනෝ ඉෆෙක්ට් එක කියන එක දන්නවනේ. අර කෑල්ලක් පෙරළුවාම ඊට වඩා ලොකු කෑල්ලක් පෙරලෙනවා, තව එකක් පෙරලෙනවා, ඔහොම යන්නේ. ඔන්න ඕක වගේ
ඕක අපේ බත් පිඟාන දක්වාම බලපානවා. ඒ දැන් හිතන්නකෝ දඹුල්ල ඉඳන් එළවලු ගේන මිනිස්සයාට ඉස්සරහට. එළවලු සමහරට වැවෙනවා ඇති. හැබැයි ඒ ටික ගේන්න ලොකු ප්‍රවාහන වියදමක් යනවා. අන්න එහෙනම් ඒ වියදම ඒ අදාළ බඩු භාණ්ඩ වලින් එකතු කරන්න වෙනවා. ඒකේ පාරිභෝගිකයගේ සාක්කුවට තමයි ඒකත් එන්නේ. රයිට්. මෙන්න මේ විදිහට සියලු තෙල් මිල ඉහළ යනවා කියලා කියන්නේ. සියලු බඩු භාණ්ඩ සේවා හැම දෙයක්ම කියන්නේ බහුතරයක් ඉහළ යන්න ලොකු ප්‍රවණතාවයක් තියෙනවා වගේම ඔන්න දැනටමත් ඒව ඉස්සරහට සිදුවෙමින් තියෙන වපසරීක තමයි ඉන්නේ. රයිට්. එතකොට දැන් ඔය වගේ එකදී අනවශ්‍ය විදිහට උද්දමනය කියලා කියන්නේ මේ භාණ්ඩ හා සේවා මිල ඒ කාලපරාසයක් තුල ඉහළ යන එකට අපි කියන උද්දමනය කියලා අපි කතා කරලා තියෙනවා රයිට් මේ වගේ උද්දමනය වැඩි වෙද්දී සාමාන්‍යයෙන් බැංකුවක් කරන්නේ සෙන්ට්‍රල් බැංකයක් කරන්නේ රටේ තියෙන රජයකින් කරන්නේ ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි කරනවා ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි කරාට පස්සේ මිනිස්සු ණයට අරන් සල්ලි අර ස්පෙන්ඩ් කරන සල්ලි මේ වියදම් කරන යාළගේ ස්පෙන්ඩින් පවර් එක අඩු කර හැටි. ඇයි ලොකු දැන් ණයට ගන්නවා නම් ලොකු පොලියකට ගන්න වෙන්නේ. ඒ නිසා මිනිස්සු ගන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම සල්ලි තියන් ඉන්න මිනිස්සු බැංකුවෙන් දැන් ලොකු පොලියක් දෙන නිසා සේවිංස් වලට දාන්න පෙළඹෙනවා. ඔහොම ස්පෙන්ඩින් පවර් එක අඩු කරලා මේ මුදල් සංසරණය වීම අඩු කරලා ඔහොම නවත්තන ක්‍රම තමයි සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ අපිට බලා ගන්න තියෙන්නේ. රයිට්? කොහොම හරි. දැන් ඕකත් කරගන්න බැරි තත්ත්වයක් තමයි මම දැනට බලන්ගේ දැනට තියෙන වාර්තා එක්ක පෙන්වන්නේ පොඩි අනුපාත කතන්දරේ. ඔතන පොඩි උබතෝකෝ ටිකක් තියෙනවා කියලා පොඩි කතන්දර ටිකක් තියෙනවා. ඒකනේ හේතුව දැන් මේ වෙලාවේ ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි කරොත් එහෙම දැන් දැනටමත් ඔය යුද්ධෙට විවිධ රටවල් වලින් ණය අරගෙන යුද්ධ කතන්දර නිසා මිනිස්සු කොහොමත් බොහොම අසීරුතාවයක ඉන්නේ. ඒ කියන්නේ රටවල් වැටෙන ගමන් ඉන්නේ මේ වෙලාවේ. රයිට්? ආර්ථිකයේ පැත්තෙන් ආර්ථිකය අඩාල වෙන ගමන් ඉන්නේ. එතකොට මේ වගේ වෙලාවක තව ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි කරනවා කියලා කියන්නේ ඒකට පිළියමක් විදියට ඉන්ට්‍රෙස්ට් රේට් එක වැඩි කරාම වෙන්නේ තවත් අර ආර්ථිකේ කඩා වැටෙන්න බලපාන එක. රයිට්? මේක මේ වෙලාවේ දෙන්නේ නිකන් උද්දමනයක් නෙමෙයි. රයිට්? ඒ නිසා ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි කරලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් තරම් සරල උද්දමනයක් නෙමෙයි තියෙන්නේ. ඒතකොට ඔක නිකන් පැරඩොක්ස් එකක් වගේ. ඒක කන්ට්‍රෝල් කරන්න අරක ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි කරොත් එහෙම තව මේක කඩන් වැටෙන්න පුළුවන්. ඔහොම ටිකක් හරි ගැටලුකාරී තැනක් තියෙනවා ලෝක ආර්ථිකයේ ගත්තාම. රයිට්? ඉතින් ওই කතන්දරත් එක්ක එතකොට මිනිස්සු මොකද කරන්නේ? මෙව්වත් එක්ක අපේ තියෙන වත්කම් රයිට් මිනිසුන්ගේ තියෙන වත්කම් ලෝකෙ පුරා විවිධ ආයෝජකයන්ගේ විවිධ රටවල් වල තියෙන වත්කම් මොන මට්ටමින් ඉස්සරහට හැසිරෙයිද ඔන්න ඕක ගැන අපිට ස්ථිර අදහසක් ගන්න බැරි වුණාට මෙන්න මෙහෙම දේවල් ටිකක් මම දැනට දකිනවා එකක් තමයි දැන් මේ වගේ දැන් යුද්ධ ගැටුමකදී හදිස්සි වෙන අර්බුදයකදී තෙල් වගේ දේවල් වලට මොකද වෙන්නේ කියන සරල අදහසක් දැනට ආවනේ අපි දැන්ට කතා කරපු ටිකත් එක්ක. ඒ වගේ වෙලාවල සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ආයෝජකයෙක් බලන්නේ තමන්ගේ වත්කම් ආරක්ෂා කරගන්න අර රිස්කි ඇසට් වලින් අයින් වෙලා රිස්ක් එක අඩු ටිකක් මේ උද්දමනෙත් එක්ක කන්ට්‍රෝල් වෙලා යන ඇසට් වලට දාන්න. දැන් ඔයිල් කියන්නේත් මේ වෙලාවේ ඔයිල් කියන්නේ අප් වෙන ඇසට් එකක් ඈ. දැන් ඔයිල් වගේ ඇසට් ටිකක් අප් වෙනවා. රයිට්? ප්‍රයිස් එකක් විදිහට ඉහළ යනවා. එතකොට ඔයිල් වලට ආයෝජනය කරන අය ඉන්නවා මේ වෙලාවේ. රත්තරනුත් මේ වෙලාවේ ටිකක් හොඳ මට්ටමක තියෙනවා. ගෝල්ඩ්. රයිට්? එතකොට දැන් විවිධ ස්ටොක් මාකට් ඩම්ප් වෙලා තියෙනවා. පෙලක් ස්ටොක් මාකට් අප් වෙනවා. චුට්ටක් බලන්න ඔය යුද්ධය හා සම්බන්ධ ඔය වෙපන්ස් හදන ඒ වගේ කම්පැනි වල ස්ටොක් මාකට් තියෙනවා ටිකක් ගේන් එකකට යමින් තියෙන. එතකොට ඔය මේ එයාප්ලේන් හදන විවිධ චුට්ටක් බලන්න කම්පැනිස් එහෙම තියෙනවා. මම එක chart එකක් ගත්තා මට මතක නැහැ අපි ඒක දැන් කොම්පට්ල ගන්න ඕනේ බලන්න පෙලක් ඒවා දිනවා ටිකක් ඩම්ප් වෙන්න උත්සාහ කරන්නේ මොකද දැන් ප්ලේන් යන එක එහෙම නැවතිලා තියෙනවා අර ඔයගේ සම්බාධකෙද්දී ඒව ස්ටොක් මාකට් වලින් මිනිස්සු සල්ලි අයින් කරගන්නවා right දැන් ඔකත් එක්ක මේ BTC නේ අපේ කතාව දැන් BTC ගොඩක් වෙලාවට මිනිස්සු හඳුන්වපු දෙන්නේ ඩිජිටල් ගෝල්ඩ් කියලා ඒ කියන්නේ ගෝල්ඩ් කියන්නේ හાર્ඩ් මනි එකක් හાર્ඩ් මනි එකක් කියන එකෙන් අර්ථවත් කරන්නේ රත්තරන් ලේසියෙන් ලබා ගන්න පුළුවන් මුදලක් නෙමෙයි. දැන් සල්ලි කොල නම් print කරලා දඩබඩ ගාලා රජයට print කරලා යදාලා පොලිසිය ඔස්සේ print කරලා ඔක වැඩේ කරන් යන්න පුළුවන්. අපි දැක්ක හැම print කරලා කෙලව ගත්ත ගොඩාක් රටවල්. මේ මෑතකම තියෙන හොඳ උදාහරණයක් නේ වෙනිසියුලාවනේ. ඔය ආජන්ටිනා වගේ ඒවා. හොඳ මේ තෙල් තියෙන රටවල් නේ වෙනිසියුලාව කියලා කියන්නේ. ඒ වුණාට ආර්ථිකයේ පැත්තෙන් ඒ කට්ටිය ගොඩක් දුප්පත් වුණා. ඔය විශේෂයෙන්ම සල්ලි print කරන කතන්දරෙත් එක්ක. right? රත්තරන් එහෙම බෑනේ ඕන විදිහට පොළොවෙන් හාරලා ගන්න බෑ රත්තරන් තව හාරන්න තව යටට යනවා නම් ඊට වඩා වැඩි වියදමක් යනවා ඒකට ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා ඒ නිසා ඒවා හાર્ඩ් මනි කියලා කියනවා බිට්කොයින් උත් ඔන්න වගේ concept එකකින් නේ ආවේ බිට්කොයින් ලෝකෙටම මිලියන 21යි ඒ මිලියන 21ත් එකපාර ආවේ නැහැ
හාවින් ඉවෙන්ට් එක හරහා ටික එන ප්‍රමාණය එන්න අඩු වෙනවා. මේක අර ඩිෆ්ලේෂන් එකක් වගේ තියෙන ඉන්ෆ්ලේෂන් එකක් නෙමෙයි. ඒ සප්ලයි එකත් ඒ 21ත් ඔක්කොම එන්නේ නැහැ. ටික අවුරුදු 4න් 4 එන ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ කියන්නේ බ්ලොක්ස් 212,000 210,000ක් වගේ ප්‍රමාණයක් අතර හාවින් ඉවෙන්ට් එකක් වෙනවා. අපි කතා කරලා තියෙන ඔය කතා මම වැඩිපුර පැහැදිලි නොකරන හැම දෙයක්ම අපි කලින් කතා කරලා තියෙන දේවල්. right? එතකොට මේ කතන්දරෙත් එක්ක සාමාන්‍යයෙන් ලොජිකලි අපි හැමෝම එළියෙන් බැලුවාම අපි ගොඩක් හඳුන්වපු දෙයක් තමයි බිට්කොයින් කියන්නේ ඩිජිටල් ගෝල්ඩ් කියලා. නමුත් දැන් මේකට මෙන්න මෙහෙම කතාවකුත් හැදෙනවා. මම ඒකට නම් දැන් අපි ක්‍රිප්ටෝකරන්සි මාකට් එකේ ඉන්න අය විදිහට මම දකින මට්ටමින් මම ඒකට එකඟ වෙන්නේ කතාව තමයි බිට්කොයින් ඩිජිටල් ගෝල්ඩ් කිව්වට ඉතින් මේ වගේ යුද්ධයක් යන වෙලාවවලදී කෝ බිට්කොයින් වැටෙනවනේ. කෝ දැන් මේ ඔය කොරෝනාව කතන්දරෙත් එක්ක එහෙම බිට්කොයින් වැටුණානේ වගේ ගොඩක් වෙලාවට ඉතින් මේවට මෙව්වට දැන් පක්ෂපාතී අපක්ෂපාතී ලෙස අර දෙපැත්ත බෙදිලා කියව ගන්න කට්ටිය එහෙම ඒවත් අපිට චුට්ටක් එළිය බලා ගන්න පුළුවන්. ඔතන මෙහිම කතන්දරයක් තියෙනවා. අපි බිට්කොයින් කියන එක ඩිජිටල් ගෝල්ඩ් කියලා කිව්වට ඒක ගෝල්ඩ් විදිහටම වැඩ කරයි කියලා ගන්න එක ඒක එච්චර සුදුසු වැඩක් නෙමෙයි. මොකද හේතුව මේකේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. දැන් හිතන්නකෝ දැන් එන්ඩෙන්ඩ් ක්‍රිප්ටෝ මාකට් එකට ඔය ETF එහෙම හැදිලා තියෙන නිසා ETF කියන්නේ exchange traded fund මම ඒකත් ඔයාලට කලින් කියලා දීලා තියෙනවා ETF එකක් කියන්නේ මොකක්ද කියලා මේ සාම්ප්‍රදායික වෙළඳ පොළවල් වල දැන් Bitcoin වගේ දේවල් ETF එකක් විදිහට ඒ ඉන්න ඉන්වෙස්ටර්ස්ලාට ආයෝජනය කරන්න ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්න විවිධ කම්පැනි ETF හදලා තියෙනවා. දැන් එයාලගේ ඇත්තටම ලෝකේ ගත්තාම ලොකු ෆන්ඩ් එකක් මේ Bitcoin මාකට් එකේ කැරගෙනවා. ඒ නිසා මේ සෙල්ලම් වැඩක් නෙමෙයි සත ගානකින් පටන් අරගෙන දැන් මේ වෙලාවේ ඩොලර් 68000 මේක ඩොලර් 1.20 වගේ රේන්ජ් එකකට ගිය ඇසට් එකක් right අර හදිස්සි කම්පනයක් වෙද්දි ලෝකෙට හදිස්සි කම්පනයක් වෙද්දි සාමාන්‍යයෙන් මිනිස්සු වෙන එකක් තමයි මිනිස්සු පැනික් වෙනවා. කොච්චර හොඳ ඇසට් එකක් වුණත් මතක තියාගන්න හදිස්සි කම්පනේ වෙන මොහොතේ කෙටි කාලීනව ඒක මාකට් එක ඩම්ප් වෙන්න බලපාන්න පුළුවන්. අනිත් එක තමයි හිතන්නකෝ මේ වගේ කම්පනයක් වෙද්දී ආයෝජකයෙක්ට මේකට තියෙන විවිධ හේතු තියෙන්න පුළුවන්. මම දකින හේතු කිහිපයක් කියන්නේ. මේක මම පුද්ගලිකව දකින හේතු කිහිපයක් කියලා කියන්නම්කෝ right. ඒක මොකද මතවාද තියෙන්න පුළුවන් නිසා right. සාමාන්‍යයෙන් ආයෝජකයෙක්ට බිට්කොයින් වගේ ඇසට් එකක් බොහොම ලේසියෙන් මාකට් එකේ විකුණ ගන්න පුළුවන්. හිතන්නකෝ දැන් ඔයාලා ලොකු ETF එකක් BTC ETF එකක් බයි කරලා තියනවා කියලා. දැන් අදිසි කම්පන තත්ත්වයක් එනවා. ඔයාට වාගේ සල්ලි ටික කෑෂ් කරලා ගන්න ඕන. ඔයා මොකක් හරි දකින්න විදිහට ඔයාට මේ විවිධ අවශ්‍යතාවලට වෙන්න පුළුවන්. මේ විවිධ කම්පැනි වල තියෙන පාඩු පියව ගන්න වෙන්න පුළුවන්. මේ ආයෝජනය කරපු ෆන්ඩ් සාමාන්‍යයෙන් එළියට ගන්නවා. අපිට මේ දවස් ටිකේ හැසිරීම බැලුවාම එහෙම දේවල් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. right විවිධ වාර්තා අධ්‍යයනය කරාම. එතකොට බිට්කොයින් කියලා කියන ලේසියෙන් එහෙම මේ ට්‍රාන්සැක්ෂන් එක කරලා ලේසියෙන් කෑෂ් අවුට් කරගන්න පුළුවන්. රත්තරන් ටිකක් අරන් විකුණනවා වගේ වැඩක් නෙමෙයි. right ෆිසිකල් ගෝල්ඩ් විකුණනවා රත්තරන් වල ට්‍රේඩ් දාන ඒ කතන්දර වගේ නෙමෙයි. BTC සාමාන්‍යයෙන් ඉක්මනින් කෑෂ් අවුට් කරගන්න පුළුවන් එකත් හේතුවක් වෙන්න පුළුවන් මේ ෂණික මේ වගේ එන කම්පනයකදී මිල ඉක්මනින් පහත වැටෙන්න right සාමාන්‍යයෙන් කම්පනයකදී ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකෙත් හෙල්ලීම් ස්ටොක් මාකට් එකේ වගේම අපිට බලා ගන්න පුළුවන් දැන් මේ COVID-19 එන නිවුස් එකත් එක්ක මේ වගේ ලොකු ඩම්ප් එකක් ගියා. ඒ නිසා අර ඩිජිටල් ගෝල්ඩ් කියන එකේදී අර රත්තරන් විදිහටම මේක වැඩ කරයි කියන එක ගන්න එපා. කෙටි කාලනව මතක තියාගන්න BTC වල හැසිරීම තමයි කෙටි කාලනව මේ මොහොතේ කම්පැනි සිද්ධ වෙන මොහොතේ ලොකු වොලටිලිටි එකක් එන්න පුළුවන් මාකට් ඩම්ප් වෙන්න පුළුවන්. දැන් කොරෝනා වගේ සිද්ධියක් ගත්තොත් එහෙම කොරෝනා කියලා කියන්නේ හරිනම් ක්‍රිප්ටෝ මාකට් එක අප් වෙන්න ඕන දෙයක්. right ඇයි කොරෝනා කාලේ සාමාන්‍ය මේ උදල් කොළ වලින් ගනුදෙනු කරනවට වඩා බොහොම පහසුයි ඩිජිටල් විදිහට ගෙදරට වෙලා ගනුදෙනු ටික කරගන්න පුළුවන් ක්‍රිප්ටෝ කරන්සි හෝ වෙනත් ඒ ඩිජිටල් ක්‍රම ඔස්සේ ගනුදෙනු කරන එක. දැන් අතේ වෛරස් ගෑවිලා සල්ලි කොලේ වෛරස් ගෑවිලා බෝ වෙනවා කියලා එකක්වත් නැහැ. ඒ නිසා හැම පැත්තකින්ම ආරක්ෂිත වත්කමක් තමයි එහෙම බැලුවාම බිට්කොයින් ගම විශේෂයෙන්ම මම මෙතන ක්‍රිප්ටෝ කරන්සි කියද්දි බිට්කොයින්ව මේ වෙලාවේ චුට්ටක් උලුප්පල දක්වනවා. මොකද අද මේ වෙද්දි හැම ක්‍රිප්ටෝ කරන්සි එකක්ම ක්‍රිප්ටෝ කරන්සි වල තියෙන බියුටි එක නියෝජනය කරන්නේ නැති නිසා අපි ඒව කතා කරලා තියෙනවා. අපි වෙනම දවසක ඒවත් කතා කරමු. right ඉතින් අර මේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකත් යන්නේ කොහෙටද කියන එක ටිකක් කතා කරන්න ඕන තැන් තියෙනවා. මේ අද දවස් ගණන් දවස් ගානේ ලිස්ට් කරන ක්‍රිප්ටෝ කරන්සි සහ මේ ට්‍රේඩිං වල අනවශ්‍ය පටලවා ගැනීම නිසා. ඒ කියන්නේ අවශ්‍ය කොටසට වඩා අනවශ්‍ය කොටස් මේකේ පැටලලා තියෙන නිසා. කොහොම හරි අර ඒ මොහොතේ මොන කම්පන සිද්ධ වුණත් අපිට බලා ගන්න පුළුවන් වෙච්ච දේ තමයි ඊට පස්සේ BTC ලොකු බුල් මාකට් එකක් ගියා මෙතන ඉඳන් BTC 100,400 ගානක විතර මේ 3000 ගානට sorry 4000 ඔය රේන්ජ් එකට වැටිච්ච මාකට් එක 60
හැටදාහ 68,000 ඔය 60,000 70,000 වගේ රේන්ජ් එක අතරට ලොකු බුල් මාකට් එකක් ගිහින් තමයි ඊට පස්සේ බේර් මාකට් එකක් පටන් ගත්තේ. ඒ නිසා අර කම්පනයක් වෙන අවදියේ එහෙම වොලටිලිටි එකක් තිබ්බට ඊට පස්සේ තමයි රියල් ඇඩොප්ෂන් එක පටන් ගන්නේ. කොටිම කිව්වොත් එමේ යුක්‍රේන් රෂ්යා යුද්ධෙදිත් සැලකිය යුතු ආධාර ප්‍රමාණයක් යුක්‍රේනයට ලැබුණා. මං හිතන්නේ මිලියන 200 ගණක් විතර මම දැක්ක එක එක වාර්තාවල තියෙනවා ආධාර ප්‍රමාණයක් ලැබුණේ ක්‍රිප්ටෝ කරන්සි වලින්. ඒත් එක්ක ඔන්න මම පොඩ්ඩක් ඒවත් පෙන්වන්න නැත්තම් මම නිකන් කටට එනවා කියනවා වගේ වෙනවනේ. මේ විවිධ රිපෝර්ට්ස් තියෙනවා මම ලින්ක්ස් අවශ්‍ය කට්ටියට දාන්නම්. ඒවා ඉතින් වෙලක් දේවල් වල විශ්වාසවන්තභාවය කොහොමද කියන එක තහවුරු කරගන්නත් අමාරු ඒවාත් තියෙනවා. ඒ නිසා හරි පරිස්සමට මම ওই නිවුස් ගැන වැඩි කතා කරන්නේ නැත්තේ ඒකයි. නිවුස් කියන ඒවා ඕපාදූපද මොනවද ඇත්තේ ඒවාද එහෙම හොයාගන්න හරි අමාරුයි. අපි එළියේ තියෙන සෝසස් ඔස්සේනේ මේවා එකතු කරගන්නේ. මේ බලන්නකො මෙන්න මේක ඇමරිකාවේ අවධානයට ලක් වෙලා තියෙනවා කියලා මේ ඉරානයේ ක්‍රිප්ටෝ කරන්සි භාවිතය ටිකක් වැඩි මට්ටමකට ක්‍රිප්ටෝ කරන්සි භාවිතා වෙන්න පටන් අරන් කියලා. අපිට බ්ලොක් චේන් එක හරහා ටිකක් ට්‍රැක් කරගන්න පුළුවන්. අපි දන්නේ මොනවටද පාවිච්චි වෙන්නේ කියලා. දැන් මෙතන මෙන්න මෙහෙමත් තියෙනවා. දැන් මේ මිලිටරි වැඩවලටත් මේවා භාවිතා වෙනවා වෙන්න පුළුවන් කියලා. ඒවා හරියටම ස්ථිරම කන්ෆර්ම් කරගත්තා හෝ ඉරානෙන් අපි මේ මිලිටරි වැඩකට භාවිතා කරනවායි කියලා කන්ෆර්ම් කරපුවාම නෙමෙයි. නමුත් මෙයාලගේ භාවිතාවන් ඇනලයිස් කරලා බලලා හදපු විවිධ වාර්තාත් තියෙනවා. මෙයාලා සමහරට මේ කියන්න බෑ දැන් රුසියාවෙන් ආයුධ මිලදී ගන්නවා වෙන්න පුළුවන්. ඕන් ස්ථිර දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. ඉරානේ රුසියාවෙන් ආයුධ මිලදී ගන්නවා වෙන්න පුළුවන්. ක්‍රිප්ටෝ හරහා රයිට් රටක් හරහා මුදල් ගනුදෙනුවක් කරනවා නම් දැන් ඉරානයේ රුසියාව හරහා මුදල් ගනුදෙනුවක් කරනවා නම් ඒ අදාළ ආයතන හරහා සල්ලි ගිහිල්ලා හැමෝටම ට්‍රැක් වෙලා අර ඔෆිෂියල් මෙතඩ් වලින් ඕවා ගෙන්න ගන්නවට වඩා බොහොම ලේසියෙන් ක්‍රිප්ටෝ කරන්සි වලින් කරන්න පුළුවන් මාර්ගයක් තියෙනවානේ. ක්‍රිප්ටෝ කරන්සි වලින් මේ ගනුදෙනු කරද්දී අතරමැදියෝ නැහැ, බැංකුව හරහා යන කතන්දර නැහැ. ක්‍රිප්ටෝ ටික අදාළ රටට ගියා. මෙයාලා අදාළ දේවල් ටික මොනවාම හරි යාලට තියෙන ක්‍රමවේද වලින් ගෙන්න ගත්තා. ඉතින් ඔකත් ඔය ක්‍රිප්ටෝ කරන්සි වලට ආව කම්ප්ලේන් එකක් නේ. දැන් මේ ක්‍රිප්ටෝ කරන්සි උත්සාහ කරා අතරමැදියෝ අයින් කරලා මේ මිනිස්සුන්ව හූරන් කරන සාමාන්‍ය මුදල් රටාව රයිට් මේ අතරමැදියෝ කතන්දරේ අයින් කරලා මුදල කියන එක නිදහසේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් තැනකට ගේන්න. ඒ හරහා ආව කතන්දරයක් ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ. හැබැයි ඒ ස්වභාවෙත් එක්ක ඒකේ එන අවුල් ටිකකුත් තියෙනවානේ. ඒක හැමතිස්සෙම එහෙම තමයි. රයිට්? දැන් හිතන්නකෝ මේ ලේසියෙන් රැවුල කපා ගන්න පුළුවන් වෙන්න මම දැලිපියක් හදනවා. අනේ ওই දැලිපිය එකෙක් අරගෙන ගිහින් ආම් බෙල්ල කපලා දැන් මම මොනව කරන්නද? මගේද වැරද්ද? දැලිපියේද වැරද්ද? රයිට්? ඒ නිසා ඒක මොන අතරද පාවිච්චි කරන්න කියන එක ඒක ඉතින් මිනිස්සු පාවිච්චි කරන විදිහ අනුව තමයි. ඔයගේ අර ක්‍රිප්ටෝ කරන්සි වලට ආව එක කම්ප්ලේන් එකක් නේ මේක පාවිච්චි වෙන්නේ අවි ආයුධ ගනුදෙනු වලට. මත්ද්‍රව්‍ය ගනුදෙනු වලට පුළුවන්. ඉතින් ඇයි රජයකට ට්‍රැක් වෙන්නේ නැතුව ගනුදෙනුවක් එහෙම කරගන්න පුළුවන්. රයිට්? ඉතින් ඒක මේකේ ස්වභාවය. තාක්ෂණය ඉහළට යනවත් එක්ක ඔයගේ දේවල් වලටත් පාවිච්චි වෙන්න පුළුවන් ඈ. ඒ වගේ දැන් මේ අර මං කිව්වේ දැන් අර අන්තර්ජාලය ගැන අපි ගොඩක් දැනුවත් වෙලා ඉන්න ඕනේ කියලා. මේ තාක්ෂණයේ මේ දියුණුවත් එක්ක ඔයාලා අන්තර්ජාලයේ දකින්න දේවල් ඇත්තමද? ගොඩාක් අදටත් මට තාම සතියක් ගානේ මැසේජ් එනවා විවිධ ස්කෑම් වලට අහු වෙලා ඇත්ත කියලා හිතලා සල්ලි දාලා නැති කරගෙන. ඒ නිසා අන්තර්ජාලයේ හැසිරීමේ අවබෝධය හැම මිනිස්සෙක්ටම මං කියන්නේ ගමක් ගානේ ගිහිල්ලා කියලා දෙන්න ඕනේ. මොකද ගමක් ගාන ඉන්න කුඹුරේ ඉන්න ගොවියට පවාද ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. හැමෝම ස්මාර්ට්ෆෝන් එකෙන් මොන හරි කරනවා. මේ අද ගොවිතැන් කරලා රැයට ගිහිල්ලා ට්‍රේඩ් කරන්න හදනවා. මේ ඇත්ත උදාහරණ තියෙනවා. රයිට්? ඉතින් ඒ නිසා මේ අන්තර්ජාලය භාවිතා කරන හැමෝම මේ අන්තර්ජාලය ගැන දැනුවත්වද භාවිතා කරන්න. ඒ නිසා ඒ ගැන විශේෂ අවධානයක් දෙන්න මේ කාලේ බොහොම අවුල් පැත්තකට අන්තර්ජාලයේ පැත්ත යනවා. ඒ කියන්නේ තාක්ෂණයේ දියුණුවත් එක්ක අර මම කියලා දැලිපිහ කතන්දරේ වගේ තමයි. නරක වැඩත් කරන්න පුළුවන්. දැලිපිහ අතේ තියන් ඉන්න හැමෝම හොඳ බාබර්ලා කියලා හිතන්න එපා. කොයි වෙලාවෙ බෙල්ල කපයිද කියන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. ඒක ඔහොම තත්ත්වයක් තියෙනවා. වගේ ක්‍රිප්ටෝ කරන්සි වල මෙහෙම භාවිතාවන් ටිකකුත් මේ වෙද්දි බලා ගන්න පුළුවන්. කොහොම හරි ආයෝජන පැත්තෙන් ගත්තාම දැන් අපිට මෙන්න මෙහෙම අදහසකට එන්න පුළුවන්. කෙටි කාලීනව BTC වගේ දේවල් වල වොලටිල් ටිකක් ඇවිල්ලා ඩම්ප් වුණාට ඒක අර රත්තරන් එක්ක මේව කරලා එහෙම කම්පැරිසන් එකකට යනවට වඩා අපිට දිගු කාලීන හැසිරීම අධ්‍යයනය කරාම ඕන පොඩි ළමෙක්ට තේරෙන දෙයක් තමයි BTC කියන එක ක්‍රියාත්මක වෙලා තින්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි මේක පක්ෂපාතී නොවි බලමු. කීයටවත් ක්‍රිප්ටෝ කරන්සි ගනුදෙනු කරද්දී බිට්කොයින් හරි හොඳයි කියන පක්ෂපාතී තැන ඉන්න එපා. කවදම හරි බිට්කොයින් වල නරක දැක්කහම අන්නේ නරකක් දැකලා ඊට පස්සෙන අලුත් එක වැළඳ ගන්න පුළුවන් තැන ඉන්න. හැමතිස්සෙම අප්ඩේට් වෙන එකේ ඉන්න. අපිට අර මිනිස්සුන්ට වෙන දෙයක් තමයි
දේවල් වැළඳ ගන්නවා ඊට පස්සේ අලුත් වෙන එක බාර ගන්න බෑ. තියෙන එකේ වැරදි ටික දකින්න බෑ. දැන් මේ වෙනකම් බිට්කොයින් වලට තියෙන්නේ බොහොම ළඟ ඉතිහාසයක් නේ මහලු කාලයක් නෙමෙයිනේ. රත්තරන් වල වගේ අවුරුදු අර දහස් ගානකට විහිදෙන ඉතිහාසයක් නෙමෙයිනේ තියෙන්නේ. රත්තරන් ගනුදෙනු කොච්චර කලින් ඉඳන් වෙනවද? ඉස්සර රජ කාලේ ඉඳන් ඊටත් කලින් ඉඳන් රත්තරන් ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. රයිට්. දැන් මේක මේ 2008 9 රේන්ජ් එකේ පටන් ගත් එකක්. නමුත් ඔය විවිධ වාදක මැද්දේ මේ වෙද්දි BTC ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ සත ගානක තිබ්බ කොයින් එකක් මේ ඩොලර් ලක්ෂ වගේ තැනකට එන්නේ මේ ඔයයි මමයි එකතු වෙලා සල්ලි දාලා නෙමෙයිනේ. ඩොලර් ට්‍රිලියන ගානක මාකට් එකක් කියලා කියන්නේ ඩොලර් ට්‍රිලියන කියලා කියන්නේ මොනවද? සල්ලි නෙමෙව්වා. රයිට්? කියන්නේ ලොකු ආයෝජකයෝ මෙතන ඉන්නවා මේක පිටිපස්සේ. ඒ කියන්නේ මිනිස්සු මේක එන්න විශ්වාස කරන්න පටන් අරන් තිනවා. ඒ නිසා මතක තියාගන්න මේ යුද්ධේ කතන්දරත් එක්ක ක්‍රිප්ටෝ කරන්සි වලට මොනවද වෙන්නේ කියන එකේදී කෙටි කාලින බලපෑම විදිහට තේරුම් ගන්න වොලටිල් ටිකක් එන්න පුළුවන්. මේක තාම මිනිස්සු පිළිගන්නේ රිස්කි ඇසට් එකක් ගන්නේ. අර රත්තරන් වගේව රිස්කි ඇසට් ගණේටම නෙමෙයි. මේකට සාපේක්ෂව ගත්තාම රත්තරන්, ක්‍රූඩ් ඔයිල් වගේ දේවල් මේ වගේ ගැටුම් කාලෙකදී ටිකක් ඉහළ යන එක වෙන්නේ. අපි දැන් රත්තරන් chart එකත් එක්ක මේක කම්පෙයාර් කරලා බලමුකෝ. මේ මෙන්න තියෙනවා gold chart එක. right? දැන් මේ බලන්නකෝ. මේ රේන්ජ් එකේ BTC එකයි මේ 20 ගණන් වලින් ඉඳන් මෙහෙම ඩම්ප් එකකට ඇවිල්ලා තියෙනවනේ. ඒ වුණාට ඔන්න රත්තරනොත් මේ රේන්ජ් එකේ මෙහෙම ඩම්ප් එකක් ගියාට ඒ ඩම්ප් එක දැන් සම්පූර්ණවම මේ රේන්ජ් එකට වගේ රිකවර් වෙලා තියෙනවා. ඉතින් ඌවත් එක්ක ටිකක් රත්තරන් හොඳයි නේද ඇත්තටම BTC වලට වඩා. ඔහොම මත හදාගන්න. නමුත් මේක බලන්න ඕන දිගු කාලින. ඒ කියන්නේ මේ ඒ මොහොතේ වෝ එක විතරක් බලලා ඒ කියන්නේ ඒක නිකන් මෙහෙම වැඩක්. BTC හරියට මේ කොරෝනා ඩම්ප් එකෙන් BTC ගැන අර්ථකථනය කරා වගේ වැඩක්. ඒ කියන්නේ හිතන්නකෝ අපි ඉන්නේ මෙන්න මෙතන කියලා. මෙන්න මෙතන. මෙන්න මෙතනදී BTC ගැන කොච්චර මිනිස්සුන්ට අවිශ්වාසයක් ඇති වෙන්නේ නැද්ද? නිකන් හිතලා බලන්නකෝ. කොරෝනාව BTC ඩම්ප් වෙලා. මේක මාර රිස්කි ඇසට් එකක් නේ. මේ වගේ මේ භූදේශපාලනයේට මේ සාර්ව ආර්ථිකයට මොනවා හරි බලපාන දෙයක් සිද්ධ වෙච්ච ගමන් මේ මගුල පල්ලෙහාට වැටෙනවනේ කියලා ඕකටම පැනික් වෙලා තියෙනවා. අනිත් එක මේවා තව ඩම්ප් වෙන්න තව හේතුවක් තමයි මේවාගේ ගොඩක් දැන් ලිවරේජ් ට්‍රේඩ් කරන්න පටන් අරන් තියෙනවානේ. ඒකත් දැන් හිතන්නකෝ එක ලිවරේජ් ට්‍රේඩ් එකක් පොසිෂන් එකක් ලික්විඩේට් වුණාට පස්සේ ඒකත් ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් වෙනවා මාකට් එකට රයිට්. ඊට පස්සේ ඒ ඔස්සේ තව ගොඩාක් ඒවා ලික්විඩේට් වෙවි මාකට් එක මේ වගේ ක්‍රෑෂ් එකක් වෙද්දි කඩාගෙන යන්න පුළුවන්. නමුත් ඕක බලන්න ඕන මෙහෙම. මේ ක්‍රෑෂ් කොච්චර මට්ටමකටද ගිහිල්ලා තියෙන්නේ? මේ බලන්න. මේ BTC මෙතන ක්‍රෑෂ් එකක් වුණාට මේ 3000 4000 ගණන් වලින් නැවතිලා තියෙන්නේ. ඒ කියන්නේ දිගු කාලීන ආයෝජකයෝ සෙල් කරලා නැහැ නේද මෙතන? දැන් හිතන්නකෝ දිගු කාලීන ආයෝජකයෝ සෙල් කරා නම් දැන් මේ රේන්ජ් එකේ ඉඳන් හැදීගෙන එන මේ මාකට් එකේ තියෙන ලික්විඩිටි එක හැමෝම BTC සෙල් කරා නම් මෙන්න මේ වගේ ක්‍රෑෂ් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕන් ඔයගේ ක්‍රෑෂ් එකක් අපි දැක්ක මොකේද? ලූනා කොයින් එකේ. රයිට්? ලූනා කොයින් එක කියලා කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ අපිට හොඳ පාඩමක් උගන්වපු කොයින් එකක්. රයිට්? ඒ බලන්න අපි එක චූට්ටක් ගමු. ලූනා USDT. ඒක දැන් මම හිතන්නේ chart එක අයින් කරලා වෙන්න ඇති. දැන් chart එකේ පෙන්වන්නේ නැහැ. මොකද ඒක fail වෙච්ච coin එකක්. top 10 list එකට ආව මුල් කාලේ. top 10 list එකට ඇවිල්ලා හොඳ වැඩක් කරලා market එකේ price එක පැත්තෙන් නමුත් එයාලගේ system එකේ තියෙන failure එක මම කතා කරලා තියෙනවා කලින් අපි මෙතෙන්ට පටල ගන්න ඕනේ නැහැ ඒක. market එක crash වුණා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හිතන්නකෝ මෙහෙම market එක උඩට ගිහිල්ලා තිබ්බනම් මෙහෙම සම්පූර්ණ market එක crash වුණා. කියන්නේ අර long term තියන් හිටිය අය පව ඔක්කොම sell කරන්න ගත්තා. අන්තිමේ ඉතින් අර සාමාන්‍ය asset තියන් හිටිය කට්ටියගේ value එකත් සම්පූර්ණ බහැලා. FTX crash එකත් එක්ක ඒකට හොඳටම ඔය බලපාන්න පටන් ගත්තා. right? ඔය කතන්දර ටික. මේ ලූනා කොයින් එක FTX එකටයි ලූනා කොයින් එකේ කතන්දරේ තමයි FTX එකටත් බලපායි. right? ඔහොම වැඩක් වුණා. දැන් මේ වගේ crash වෙනවා කියන ඒවා අර බොහොම తాවකාලික crash. දැන් අපිට ඕව ට්‍රේඩින් කරන අපිට නම් ඕව බොහොම සාමාන්‍ය දේවල්. අපිට නම් මේක සාමාන්‍ය ඩම්ප් එකක්. නමුත් පෙලක් කට්ටිය මේවා එන්න ලොකුවට ගන්නවා. يعني ඒට මාධ්‍යවල පවා යන්න ඕන BTC 110කින් ඩම්ප් වේ කියලා. අපිට 110 කියන්නේ නිකන් මේ හැමදාම දකින්න වැඩක් වගේනේ ක්‍රිප්ටෝ මාකට් එකේ. බොහොම සාමාන්‍ය ඩම්ප් එකක් නේ. ඊට පස්සේ කතාවයි මෙතන ඇනලයිස් කරන්න ඕන. දිගු කාලීන ආජිකයෝ සෙල් කරා නම් මාකට් එකක් මේ වගේ තැනකින් නවතින්නේ නැහැ. මේ වගේ තැනකින් මාකට් එකට බයින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තියෙනවා කියන එක තමයි මේ රිකවරි එකත් එක්ක පෙන්ලා තියෙන්නේ. මෙතෙක්කල් BTC වල හැසිරීමත් එක්ක මේ වෙනකම් පෙන්වන්නේ මේක විශ්වාස කරන දිගු කාලීන ආයෝජකයෝ ඉන්නවා. ඒ කියන්නේ සරලව මිනිස්සු මේ ආන්ත්‍රණේ රජයක් මත තියෙන සෙන්ට්‍රලයිස් වෙච්ච කරන්සි එකක් විශ්වාස කරනවට වඩා මේ ඩිසෙන්ට්‍රලයිස් කවුරුත් පාලනය කරන්නේ නැතුව ඕපන් සෝස් වගේ නිකන් මේ සිස්ටම් එක එළියට දාලා තියෙන කොහොලා බිට්කොයින් වයිට් පේපර් එක කියවලා මේ වෙන ක්‍රියාවලිය හරියට අධ්‍යයනය කරන්න. නිකන් මෙහෙමලු කියන එකෙන් ගන්න නැතුව මේ ක්‍රියාවලිය ටිකක් අධ්‍යයනය කරන්න මම පුළුවන් විදිහට කියලා දීලා තියෙනවා. අපි මේ පාර අලුතෙන් කරන ක්‍රිප්ටෝ කරන්සි කෝස් එකේදී තව ටිකක් බ්ලොක්චේන් එකේ පැත්ත කතා කරමු. right? දැන් මේ ලොකු ආයතන ලොකු රජ්‍යවල් වලින් පවා මේක එන්නේ මෙතන යාන්ත්‍රණය අවබෝධ කර ගැනීම මත right? සහ
ඒකෙත් ඉතින් විවිධ මතවාද ඔස්සේ දකින්න රටවල් තමයි තහනම් කරලා තියෙන්නේ. පෙලක් රටවල් හිතනවා මේක ඇමරිකාවේ ගේමක් වෙන්න ඇති කියලා. රයිට්? එහෙම කතන්දරක් තියෙනවා. හරි. කොහොම හරි අපිට බලා ගන්න පුළුවන් මේ දිගු කාලීන පැවැත්මට නම් ඔය වෙච්ච කිසිම යුද්ධයක් කතන්දරයක් මේ වෙනකන් ක්‍රිප්ටෝ කරන්සි වලට බලපාලා නැහැ. ඒ කියන්නේ මේ අර ක්‍රිප්ටෝ කරන්සි කියන එක නැත්තටම නැති වෙන තැනට බලපාලා නැහැ. විශේෂයෙන්ම මම මෙතනදී ක්‍රිප්ටෝ කරන්සි කිව්වහම ඔන්න මම ආයෙ කියනවා අදහස් කරන්නේ BTC. BTC වගේ කොයින් එකක් නැත්තරම නැති වෙන තැනට බලපාලා නැහැ. ඒ කියන්නේ මිනිස්සු ආය මේකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වගේ දිගු කාලීන බලපෑම කතන්දරෙන් ගත්තහම දැන් මේ ඩම්ප් එක හිතන්නකෝ මේ ඩම්ප් එක වෝ එකත් එක්ක අපිට සම්බන්ධ කරන්න බෑනේ. මේ ඩම්ප් එක පටන් ගත්තේ 2025 ඔක්තෝබර්. දැන් ওই කාලේ යුක්‍රේන් රෂියා යුද්ධ ගියාට දැන් මේක වෝ එකත් එක්ක සම්බන්ධ කරන අය ඉන්නවා. එහෙනම් මට කියන්නකෝ දැන් මේ මෙව්ව සම්බන්ධ කරන්නේ මේ බෙයර් මාකට් එක සම්බන්ධ කරන්නේ මොකේටද? මේ බෙයර් මාකට් එක සම්බන්ධ කරන්නේ මොකේටද? ඒ කාලේ තිබ්බ විවිධ නිවුස් වලට මිනිස්සු සම්බන්ධ කරනවා. ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කරන අය ওই ඩොට් ටික කනෙක්ට් කරගන්නවා. අපි ඕකේ දකින්න පැටර්න් එක. ටෙක්නිකල් ඇනලයිස් කරන කට්ටිය දකින්නේ ඕකේ රටාවක් අඳුන ගන්නවා. chart එකට ගත්තාම මේක ප්‍රයිස් එක chart එකකට ගත්තාම අපිට පේන රටාවක්. හරි ඕන නිවුස් එකක් වැඩ කරලා තියෙන්නේ නැති. මේක බලද්දි මාකට් එකේ බොහොම සරල නේචර් එකක්. බඩගිනි හැදෙනවා බඩ පිරෙනවා වගේ වැඩක්. රයිට්? මාකට් එක ඉහළ යනවා පහළ යනවා. බුල් මාකට් එකක් ඇති වෙනවා බේ මාකට් එකක් ඇති වෙනවා. බයර්ස්ලාගේ බයින් ප්‍රෙෂර් එකත් එක්ක සෙල් කරන් ඉන්න අය අඩු වුනහම මාකට් එක ඉහළට යනවා. ඊගාව ලික්විඩිටි තියෙන තැන් හොයාගෙන. ඊට පස්සේ සෙලින් ප්‍රෙෂර් එකෙන් යද්දි පහළට යනවා. රයිට්? ඒ අතරතුර වැඩිපුර දිගු කාලීන ආයෝජකයෝ මාකට් එකට එකතු වෙලා හැමෝම සෙල් කරලා නැහැ මාකට් එකේ. අර සාමාන්‍ය ට්‍රේඩ් ටිකක් වෙලා තියෙන්නේ වැඩිපුර අවිල්ලා තියෙන්නේ මාකට් එකට බයින් ප්‍රෙෂර් එකක් නිසා. බුල් මාකට් බෙයර් මාකට් විදියට බුල් මාකට් බෙයර් මාකට් විදියට BTC මේ දක්වා ලොකු ගමනක් ඇවිල්ලා තිනවා. ඒකත් අපි ටෙක්නිකලි ඇනලයිස් කරද්දී සාමාන්‍යයෙන් බුල් මාකට් බෙයර් මාකට් මේ වගේ chart වල යන ලස්සන රටාවක් අපිට අඳුන ගන්න පුළුවන් මෙන්න මේ වගේ පැරබොලික් කර්ව් එකක් විදියට. පැරබොලික් කර්ව් එකකදී ෆ්‍රේසස් කිහිපයකට මාකට් එක වැඩ කරනවා. මේ බලන්න එක මේ වගේ එක ටිකක් ඇකියුමුලේෂන් ෆ්‍රේස් එකක් කියලා හිතන්නකෝ මේක. රයිට්? ඊට පස්සේ බුල් මාකට් එකක් යනවා. ආයෙ පොඩි ඇකියුමුලේෂන් එකක් බුල් මාකට් එකක්. ආයෙ ඇකියුමුලේෂන් එකක් බුල් මාකට් එකක්. මේ ඇකියුමුලේෂන් බුල් මාකට් ආයෙ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වෙනවා. ආය හදනවා පැරබොලික් කර්ව් එකක් අලුතෙන් මාකට් එක. මේ වෙනකන් ওই රටාව යනවා. ඒතර මේවා ස්ථිර දේවල් නෙමෙයි මාකට් එකේ දකින්න සම්බන්ධතා. රයිට්? මේ බලන්න ෆ්‍රේස් එකක් යනවා බුල් මාකට් එකක් යනවා. ආය මේ වගේ ඇකියුමුලේෂන් එකක් ආය බුලිෂ් ෆ්‍රේස් එකක් යනවා. රයිට්? මෙතනත් අපිට ওই රටාව බලා ගන්න පුළුවන්. මේ වර්තමාන බුල් මාකට් එක දක්වාම මෙතනත් ඒ කතන්දර ඒ විදිහටම තියෙනවා. දැනුත් ඔන්න බලන්න. දැන් අපි මේ කර්ව් එක අරන් තිනවා මෙහෙම දැනට නමුත් ඕන් ඉස්සරහට අප්ඩේට් එකක් පෙන්වන්න වෙනස් වෙන්න පුළුවන් දේවල් ටිකක් ඔළුවේ තියන් ඉන්න ඕන නිසා right දැන් මේ කර්ව් එක අපි මෙහෙම දකින්න දැනට මොකද කර්ව් එකක් කියන එක හරියටම චක්කෙටම මෙහෙමයි කියලා ගහන්න බැරි නිසා අපි මේ හැදෙන රටාවත් එක්ක අඳුනගෙන දාලා අදහසක් විතරයි මේකෙන් ගන්නේ නැත්තම් මේකෙන් ඩෝංගාලා ට්‍රේඩ් කරන පැටර්න් එකක් නෙමෙයි මේ පැරබොලික් කර්ව් පැටර්න් එක. ඒක එච්චරටම ඇකියුරසි එකක් නෑ. එහෙම ට්‍රේඩ් කරන්න ගන්න එක. නමුත් මාර වැදගත් අදහසකුත් දෙනවා. රයිට්. දැන් මේ වගේ කර්ව් ෆ්‍රේස් එකක් වැඩ කරන් යනවා අපිට දැනට පේනවා. අපි දැනට අරන් තියෙන මේ කර්ව් එක බ්‍රේක් වෙලා වෙන්න ඇති මේ වෙනකන් ඇකියුමුලේෂන් එකක් හැදුනා. ෆ්‍රේස් එකක් ගියා. ඇකියුමුලේෂන් එකක් හැදුනා. ඔහොමම ගිහලා මේ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වෙලා අපිට පේනවා. ඒ වගේම අපි දකිනවා ටෙක්නිකලි ඇනලයිස් කරද්දී මෙන්න මේ වගේ මාකට් එකේ මේජර් ට්‍රෙන්ඩ් නිර්මාණය වෙලා තියෙනවා. ඒ හැම කාලෙකම වෙලා තියෙනවා. මාකට් එකේ මේජර් ට්‍රෙන්ඩ් එකක් මෙන්න මේ වගේ බුල් මාකට් එකේ යද්දි හදලා තිනවා. ඒක බ්‍රේක් කරලා බෙයර් මාකට් එකක් ගිහිල්ලා තිනවා. බෙයර් මාකට් එකේ මේජර් ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරලා බුල් මාකට් එකක් ගිහිල්ලා තිනවා. ඉතින් ওই ආන්ත්‍රණය සිද්ධ වෙනවා අපිට. ඕක බොහොම සාමාන්‍ය දෙයක්. ඕකෙදි ඉතින් ෆන්ඩමෙන්ටල් පැත්තෙන් ගත්තොත් විවිධ නිවුස් කනෙක්ට් කරලා මේක නිසයි මේක උනේ කියලා දාන්නත් පුළුවන්. ඉතින් නමුත් ඒවා අවබෝධයෙන් ගන්න ඉතින් මේක මේ වෙද්දි නම් BTC වල බොහොම සාමාන්‍ය හැසිරීමක් මේක යුද්ධකරම ලඝු කරන එක වැරදි කියලා තමයි මගේ පුද්ගලික අදහස. කොහොමද මේ කර්ව් එකේ කතන්දරේ මේ කර්ව් එක මෙහෙම වෙන්නත් පුළුවන් ඈ. මේ සමහර විට මේ වර්තමාන බෙයර් මාකට් බොටම් එක වෙන්නත් පුළුවන්. තාම හදිස්සි වෙන්න එපා. දැන් මේ යන තත්ත්ව එක්ක මම කියවනේ අර මෙතනදී වගේ ඔන්න ටිකක් මාකට් එකේ ඩම්ප් එකක් ගිහිල්ලා ලොකු බුල් මාකට් එකක් පටන් ගත්තානේ. මෙහෙම දැන් අපිට බලා ගන්න පුළුවන් ක්‍රිප්ටෝ කරන්සි වල භාවිතේ විවිධ මට්ටම් වලින් භාවිතාව පැත්ත වැඩි වෙලා තියෙනවා. යුද්ධෙදි පවා. ඒ සාමාන්‍ය ඩොලර් වගේ සාමාන්‍ය කරන්සිස් එක්ක මේ ගනුදෙනු කරගන්න බැරි කොට ඔෆිෂියලි නැතත් අපිට පොඩ්ඩක් ඇනලයිස් කරලා බලද්දි පේනවා ක්‍රිප්ටෝ කරන්සි භාවිතයක් දැන් රටවල් මට්ටමිනුත් ෂේප් එකේ නිකන් අර අත යටින් වගේ වැඩේ යනවා කියලා. රයිට්? මෙහෙම මේකේ භාවිතාව වැඩි වෙන්න ගත්තොත් එහෙම. ක්‍රිප්ටෝ කරන්සි මත ඉස්සරහට එන්න තව විශ්වාසය මිනිස්සුන්ගේ වැඩි වෙන්න ගත්තොත් ඇයි මිනිස්සු රටක තියෙන කරන්සි එකක් කෙරෙහි විශ්වාසය තියනවට වඩා අපිට වෙනත් යමක් ඕන කියන විප්ලවකාරී තැනකට ඇවිල්ලා තියෙන මේ BTC කියන්නේ අන්නේ වගේ මිනිස්සුන්ගේ විප්ලවය. හිතලා බලන්නකො මෙතෙක් කල මුදල කියන එකෙන් මිනිස්සු යම් ප්‍රමාණයක් කියන්නේ බහුතර ප්‍රමාණයක් පීඩා විඳලා තියෙනවා. බොහොම සුළුතර ප්‍රමාණයක්
ওই ධනවාදී ආර්ථික රටාවේදී නේද බොහොම සුළුතර ප්‍රමාණයක් ඒකේ වාසි ලැබලා තියෙනවා. දැන් හිතන්නකෝ ඔයා හෙන්න දුප්පත් කෙනෙක් කියලා ඈ හෙන්න දුප්පත් කියලා. හැබැයි ඔයා 2008 9 10 රේන්ජ් එකේ BTC අරගෙන BTC එක්ක මේ අච්චු ගගහා එහෙම මෙහෙන් ඒ සෙල්ලම් බෑ. රයිට්. අර මැනිපියුලේට් කරන සෙල්ලම ෆියට් මනි කරනවා තරම් හොඳට කරගන්න බෑ. හැබැයි මැනිපියුලේට් වෙන්නේ නැහැ කියලා එකක් නෑ. යා මැනිපියුලේෂන් කියන මාතෘකාව වෙනම කතා කරමු. මොකද මේ වෙද්දි හෙන්නට පටලන් ඉන්නවා. මම දැක්ක මැනිපියුලේෂන් කතාව මම ඒකට වෙනම වීඩියෝ එකක් දවසක ගේන්නම්. මැනිපියුලේට් නොවන මාකට් නෑ. මාකට් එකේ ස්වභාවයක් මැනිපියුලේට් වෙන එක. මිනිස්සෙගේ ස්වභාවයක් නේ බඩගිනි වෙන එක. ආන් ඒ වගේ දෙයක්. මැනිපියුලේෂන් සිද්ධ වෙනවා. ඒවත් එක්ක අපි කොහොමද ට්‍රේඩ් කරන් යන්නේ කියන එකයි අපි හදාගන්න ඕනේ. රයිට්. ඒක වෙනම තියමු. කොහොම හරි. හිතන්නකෝ අර ලොකු සාමාන්‍ය අර සෙන්ට්‍රලයිස් වෙච්ච ආර්ථිකයක තියෙන මේ කතන්දර ටික මේකේ කරන්න බෑ. මේකේ තියෙන අපි කියමු බහුතරයක් තියෙන ඩීසෙන්ට්‍රලයිස් ගතිය නිසා කියලා ඩීසෙන්ට්‍රලයිස් කියන එකත් අද ටිකක් එන්න විවාද සම්පන්න තැනකට එනවා. ලෝකේ තියෙන විවිධ පාර්ශව වැඩි වශයෙන් තම තමන්ගේ ක්‍රිප්ටෝ බෑග් එක තර කර ගැනීමත් එක්ක මේක ඇත්තටම දැන් ඩීසෙන්ට්‍රලයිස් කියන තැනින් ඈතට යනවාද වගේ හිකුත් වෙනවා. මෙහෙම හිතන්නකෝ බිට්කොයින් වලින් බහුතර ගාණක් මංගාව. එහෙනම් ඉතින් ඩීසෙන්ට්‍රලයිස් කියන්න බෑනේ මංගාව ලොකු ෆන්ඩ් එකක් තියෙද්දි. ආන් එහෙම පැත්තකුත් තියෙනවා. අපි ඒවත් ටිකක් වෙනම කතා කරමු පස්සේ. රයිට්. කොහොම හරි. බාන්න මේ වෙද්දි ලොකු දුනක් ඇවිල්ලා තිනවා. රයිට්. කාට හරි BTC පොඩි ලෝකේ ඇත්ත උදාහරණ තියෙනවා. මේ BTC පොඩි ගණන් අරගෙන. එන්න සාමාන්‍ය මට්ටමේ හිටිය මේ වෙද්දි බිලියනපතියෝ වෙච්ච කට්ටිය ඉන්නවා. ඒ නිසා අර ටිකක් බිලියනපතියෝ නැත්තරම නැති වෙලා හිටිය අය බිලියනපතියෝ කරපු. රයිට්. ওই දෙපැත්ත කරකවපු යාන්ත්‍රණයක් මෙතන සිද්ධ වෙමින් තියෙනවා ක්‍රිප්ටෝකරන්සි මාකට් එකේ. රයිට්. ඉතින් චුට්ටක් අපි බලමු. හදිස්සි වෙන්න ඕනේ නැහැ. මේකෙන් දඩබඩ ගාලා අපිට කියන්න බෑ මේ යුද්ධ නිසා කොහොම වෙයිද කියලා. රයිට්. අපි බලමු මේ කර්ව් එක මේ විදිහට රෙස්පෙක්ට් කරයිද. ඒකට පොඩි කන්ෆර්මේෂන් එකක් තමයි මේකනොත් හදිස්සි වෙන්න බෑ. අපි දැන් ඉලියට් වේව් පැත්තෙන් එක කතා කරමු. හදිස්සි වෙන්න බෑ කියන්නේ දැන් බලන්නකෝ. දැන් මේ වෙනකම් මේ මාකට් එකේ පොඩි ඩවුන් ට්‍රෙන්ඩ්ස් බ්‍රේක් අවුට් වෙවි බුල් මාකට් එක පැවතිච්ච විදිහක් ආවනේ. මේ ඩවුන් ට්‍රෙන්ඩ් බ්‍රේක් අවුට් වෙවි ආවේ ප්‍රධාන බුලිෂ් ට්‍රෙන්ඩ් එකට බාධාවක් නොකරනි. මෙන්න මේ ගිය ප්‍රධාන බුලිෂ් ට්‍රෙන්ඩ් එකට බාධාවක් නොකර මාකට් එක උඩට යනවා. ආයෙ කරෙක්ෂන් එකක් හදනවා. ඇකියුමුලේෂන් එකක් විදිහට වැඩ කරලා බ්‍රේක් වෙනවා උඩට යනවා. ආයෙ කරෙක්ෂන් එකක් හදනවා. මේජර් ට්‍රෙන්ඩ් එක ආසන්නයට එනවා. බ්‍රේක් වෙනවා උඩට යනවා. ඔය යාන්ත්‍රණේ නෙමෙයි දැන් මේ පහලට ආවම තියෙන්නේ. මෙන්න මේ වගේ එකක්. බොහොම සල්ලෝ බලන්නකො මේ. මෙතනත් ඔය කතන්දරේනේ උනේ. මේක බ්‍රේක් වුණාට පස්සේ දැන් මේ යන වෙනස් එකක්. මේ පොඩි බේරිෂ් ෆ්ලැග් එකක් හැදිලා ආයෙ පහලට ආවා. මේ දැන් මාකට් එක තියෙන්නේ ඒ තැනවනේ අපි කලින් කතා කරන්නේ. ඔබ මාකට් අප්ඩේට් වීඩියෝ වල මෙන්න මේ වගේ බේරිෂ් ෆ්ලැග් එකක් හැදිලා තියෙනවා. ඉතින් ඔක බ්‍රේක් වුණා. මාකට් එක පහලට ඇවිල්ලා තියෙනවා. දැන් ඕකත් එක්ක අපිට පේනවා මෙන්න මෙහෙම view එකක්. මෙන්න මෙහෙම අලුත් පැටර්න් එකක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මාකට් එකේ දැන් අපිට පේනවා පැහැදිලිව අලුත් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. හරියට මෙන්න මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක වගේ. මේ දැන් මෙන්න මෙතන බෙයර් මාකට් එක පටන් ගත්තාම මෙහෙම අලුත් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් මාකට් එකේ හැදුනා. හැදුනට මෙතනින් වෙච්ච ඩම්ප් එකත් එක්ක ඒ ඩවුන් ට්‍රෙන්ඩ් රෙසිස්ටන්ස් එකෙන් ගොඩක් ඈතට මාකට් එක ගියා. ඒ රෙසිස්ටන්ස් එක හම්බෙන තැනට එන්න ඇත්තටම මාකට් එක මෙතන ඉඳන් ගත්තොත් එimhe දවස් 279ක් වගේ නේද? මේ සම්පූර්ණ කාලය ආසන්න වශයෙන් අවුරුද්දක වගේ රේන්ජ් එකක් ගියා. ඔන්න මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක තුන්වෙනි තැනින් බ්‍රේක් කරා, රීටෙස්ට් කරගත්තා, අලුත් බුල් මාකට් එකක් පටන් ගත්තා. දැන් මෙතනත් මේ ඒ ඩවුන් ට්‍රෙන්ඩ් එකම තමයි තියෙන්නේ. රයිට්? දැන් මේක බෙයර් මාකට් එක කන්ටිනියු වුණොත් බොහෝ වෙලාවට ඔහොම දේවල් වෙලා තව පහළට ගිහිල්ලා කලින් වගේ මෙන්න මෙහෙම එකක් වුණොත් ඇත්තටම ටිකක් මාකට් එක පහළට ගිහිල්ලා මේ මෙච්චර පහළට යනවා කියන එක නෙමෙයි මම උදාහරණයකට කිව්වේ. තවත් පහළට ගිහිල්ලා මේක මෙහෙම බ්‍රේක් අවුට් වෙලා යන්න ගත්තොත් එහෙම ඒකනම් ඔන්න හොඳ ප්‍රමාණවත් බෙයර් මාකට් එකක් ගිහිල්ලා තියෙනවා. හොඳ ලික්විඩිටි සෝන්ස් ටිකකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. මේ වගේ තැනකින් බ්‍රේක් වුණොත් මතක තියාගන්න මේක තමයි හොඳ ඔපචුනිටි එක වෙන්නේ. BTC ඊගාව බුල් මාකට් සයිකල් එකට ලොන්ග් ටර්ම් ආයෝජනය කරන්න. ඒකත් ගොනෙක් වගේ නම් ආයෝජනය කරන්න එපා. එහෙම කරන අයට මම ඉස්සරහට රිප්ලයි දාන්න යන්නෙත් නැහැ. මෙච්චර රිස්ක් මැනේජ්මන්ට් ගැන කතා කරද්දි ඔහේ අරගෙන දැන් මාකට් එක කොහෙට යයිද වගේ බොහොම බාල ප්‍රශ්න අහනවා නම් හරි අපරාධයක්. මම මේ ගන්න මහන්සිය. මෙච්චර ඔයාලා මේක තේරුම් කරලා මේකේ අවබෝධයක් තියෙන මිනිස්සු හදන්නදී තාමත් මැසේජ් එකක් එනවා. අනේ මේ ඩවුන් වෙන වෙලාවල් වල ඉන්නේ. අනේ මං ගත්තා දැන් මාකට් එක කොහෙද යයිද කියලා. අංජනම් කියනවා කියලා හිතුවද? මේ නිසා මේ අංජනම් බලන වැඩක් නෙමෙයි ට්‍රේඩින් කියලා කියන්නේ. මේක බොහොම අවබෝධයෙන් තමන්ගේ මැනේජ්මන්ට් එකෙන් තමන්ගේ වගකීම අරන් යන්න ඕන ගමනක්. එහෙම පුළුවන් අය විතරක් මේ වැඩේ කරන්න නැත්නම් පොඩි ළමයි වගේ හැසිරෙන්න එපා. රයිට්? මෙන්න මෙහෙම තැනක තියෙන නිසා මතක තියාගන්න
ඔන්න හොඳ ආයෝජනයක් කරන්න අපිට chance එකක් එනවා. ඒකට මේ යුද්ධ වගේ තත්ත්ව ඇත්තටම ක්‍රිප්ටෝ මාකට් එකට සපෝට් එකක් පැත්තට දැනට තියෙන්නේ. තව විස්තර ටිකක් තියෙනවා අපි කතා කරමු. දැනට ඔහොම සපෝට් එකක් පැත්තක් තියෙන ඔය ෂණික කම්පැනි තිබ්බට. රිස්කි ඇසට් එකක්. රිස්කි ඇසට් එක කියලා දැන් ලංකාවේ මහ බැංකුනුත් කියන මේක රිස්කි ඇසට් එකක් කියලා. ඇයි අර මේ නිකන් අර පොඩ්ඩක් බැන්න ගමන් අඬන ළමයි ඉන්නේ. යකෝ බයින ගානේ අඬනවා. බයින්න ඕනේ අතක් ඉස්සුවත් අඬනවා. එහෙම ඉන්නේ. ආන් ඒ වගේ බිට්කොයින්. මේ අර හේ පොඩ්ඩක් වෙඩිල්ලක් තියද්දි වෙලාවකට හෙල වෙන අවස්ථාවක් තියෙනවා. හැමතිස්සෙම එහෙමත් නෑ. ඔය කියන තරම් හේකුත් නෑ. තියෙන අවස්ථාවක් තියෙනවා. නමුත් එහෙමයි කියලා දිගු කාලීන බලපෑමකට වෙනස මේ වෙලා නැහැ. ඒ නිසා ස්වභාවය තේරුම් ගන්න ඕන කෙටි කාලීන බලපෑමේ වොල්ටිල් ටිකක් තිබ්බට දිගු කාලීනව ගමනක් මේ වෙනකන් ඇවිල්ලා තිනුත් ඒක ඔය රටාව වැඩ කරොත් මේ වගේ තැනක් අපිට හොඳ ආයෝජනය කරන තැනක් කරගන්න පුළුවන්. ඊගාව බුල් මාකට් එකට ප්ලේ කරන්න පුළුවන්. තව දෙයක් තමයි දැන් මේක මේ වගේ පහළට නෑවිත් බ්‍රේක් වුණොත්. මෙතනින් ওই කතන්දරේ වෙන්න පටන් ගනීද කියන ප්‍රශ්නේ. ඔන්න උතනදී දැන් අර කර්ව් එකත් එක්කත් ඕක සම්බන්ධ වෙලා මේ මෙහෙම දේවල් ටිකක් තියෙනවා. මම ඩොට් ටිකක් පොඩ්ඩක් කනෙක්ට් වෙලා අපේ ඔළුවට එනවා. පොඩ්ඩක් වෙන්න පුළුවන් කියලා. ඇයි දැන් මෙතන මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක නිකන් නෙමෙයි බ්‍රේක් වෙන්නේ. මෙහෙම ගත්තාම මේ මෙන්න මේ වගේ අපිට පැටර්න් එකක් විදිහට මේක බලා ගන්නත් පුළුවන්. බට සිරි මෙහෙමයි කියලා. දැන් මට පර්සනලි මට තියෙන එකම ඩවුට් එක දැන් අපි මේ වගේ පැටර්න් එකක් මත පදනම්වම නැහැනේ. අපි විවිධ මට්ටමේ මේ ඇනලිසිස් එක කරන් යනවානේ. රයිට්. දැන් මේකේ අපි අංකෝ මේ ඉලියට් වේව් වලට ඉලියට් වේව් වලට ගියාට පස්සේ මම ඔයාලට එදා කවුන්ට් එක පෙන්නුවා. දැන් මේකේ මේ සබ් කවුන්ට් නම් වෙනස් වෙන්න පුළුවන් මේ දැනට ඉන්න කවුන්ට් එක. රයිට්. මම මේ අන්තිම ටික නම් මේ කවුන්ට් කරේ නෑ. මම දැනට මෙහෙම ගන්නම්. මේ බොහෝ විට මේ පස්සේ නිකම ඉවරලා වෙන්න පුළුවන්. මේ රේන්ජ් කවුන්ට් කරලා නෑ. මම නිකන් දැනට සරලව පෙන්නන්නේ ප්‍රධාන කවුන්ට් එකෙන් ගමුකෝ. රයිට්. ප්‍රධාන කවුන්ට් එකෙන් ගත්තාම මේ යන්නේ පොඩි එක්ස්පෑන්ඩින් ෆ්ලැට් එකක් නේ. අපි දැන් ෆ්ලැට් ගැන මේ වෙද්දි ඩියට් වේව් වල කතා කරලා තියෙනවා. ඒ නිසා වලට අයිඩියා එකක් තියෙනවා. දැන් මේ එක්ස්පෑන්ඩින් ෆ්ලැට් එක හදලා මේ ෆ්ලැට් එක ෆිනිෂ් කරාමත් පස්වෙනි වේව් එක හැදෙන්න පුළුවන් මේ වගේ තැනකට. එතකොට දැන් මේ මගේ ප්‍රධාන කවුන්ට් එක හරිනම් තමයි මේක හරි වෙන්නේ. නැත්තම් මේ පස්වෙනි වේව් එක මේ වගේ තැන්වල ඉවර වෙලා නම් මේ ගිය ප්‍රධාන බෙයර් මාකට් එක නම් ඒක ඉවරලා මෙතනින් අලුත් බුල් මාකට් එකක් නම් මේ පටන් ගන්නෙ මේ කවුන්ට් එක වෙනස් වෙනවා. ඒක අපි ඉස්සරහට බලා ගන්න පුළුවන්. මාකට් එක නිකන් හරි මේක බ්‍රේක් කරලා ගිහිල්ලා මෙතනින් කරෙක්ෂන් එකක් පටන් නොගෙන මාකට් එක ඉම්පල්සිව් රියැක්ෂන් දෙන්න ගත්තොත් අපි නැවත වතාවක් මේව කරලා බලමු. මම දැනට ඉන්නේ මේ කවුන්ට් එකේ මේක ටිකක් තාම මට ඇකියුරේට් නිසා. නිසා මේක කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඒක ස්වභාවය එලියට් වල. එහෙම වෙනස් නොවන ඇනලිසිස් බලාපොරොත්තු වෙන්නත් එපා. දැනට ඉන්න එකෙන් අපි ගමු. ඒතකොට මේක බ්‍රේක් වුණත් මේක සරලව මේ නිකන් පොඩි වේව් එකක් වෙන්න පුළුවන්. මේ පස්වෙනි වේව් එක ගිහිල්ලා අර බුල් මාකට් එකේ ප්‍රධාන පටන් ගැම්මක් නොවෙන්න පුළුවන්. ඒක ඔය යුද්ධ කතන්දරත් එක්කත් ඉතින් මේව කළ බලන්නකො. දැන් මේ රේන්ජ් එකේ ගිහිල්ලා ඉස්සරහට මේ යුද්ධ කතන්දර තව කොහෙට යයිද කියන්න බෑනේ. මේ යන විදියට තුන්වෙනි ලෝක යුද්ධයකටම මේක ඇදිලා යයිද මෙව්ව කතා කරාට කොහෙන් හරි මිසයිලයක් ඇවිල්ලා මේ අපේ එකටත් ගහලා යයිද බොහොම කට පරිසම් කරන් ඉන්න ඕන කාලයක් රජයක් වශයෙන්ම ලංකාවත්. රයිට්. ඉතින් මොනවා වේද අපි දන්නේ නැහැනේ. ඒ නිසා පොඩ්ඩක් බලන් ඉමු. කොහොම හරි මෙතනින් එහෙම වුණොත් මෙතන ඇත්තටම පස්වෙනි වේව් එක නම් ඉවර වෙන්නේ. තව ටිකක් මේ බෙයර් මාකට් එක ටිකක් කාලයක් අරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා මේ හැදෙන එක බොහෝ විට මේ ට්‍රෙන්ඩ් එකේ රීටෙස්ට් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉදිරි කාලේ රයිට් නිකන් හරි මේක බ්‍රේක් වුණා. අනිත් එක මේක බ්‍රේක් වෙලාම පස්වෙනි වේව් එක ෆිනිෂ් වෙනවා කියලා එකක් නැහැ. පස්වෙනි එක ට්‍රන්කේට් වෙන්නත් පුළුවන් නිසා බොහෝ විට බ්‍රේක් වෙන්න තමයි chance එක තියෙන්නේ. බ්‍රේක් වෙලා මේ වගේ තැනකට නිකන් හරි ආවොත් ඒක අර ප්‍රධාන ආයෝජන අවස්ථාවක් කරගන්න තරම් හදිස්සි වෙන එක එච්චර හොඳයි කියලා මම දකින්නේ නැහැ. මට ස්ථිරව කියන්න බෑ. මගේ පුද්ගලික ප්ලෑන් එක විතරයි කියන්න පුළුවන්. මම නම් මේ වෙලාවේ බයි කරන්නේ සාමාන්‍ය ට්‍රේඩ් එකක් ගැනීමට විතරයි. ඔන්න මේක බ්‍රේක් වුණොත් මම බයි කරනවා BTC. එහෙම ගමුකෝ. බයි කරනවා. මේ පස්වෙනි වේව් එක ප්ලේ කිරීම සඳහා ට්‍රේඩ් එකක් විදිහට ඒ අදාළ එවලට ගැලපෙන ස්ටොප් ලොස් එක. දැන් මෙතනදී නම් අපිට ස්ටොප් ලොස් එක විදිහට පේන්නේ මේ වගේ ලෝ එකක් නේ. නමුත් මේ මාකට් එක මෙහෙම ඉහළට යන විදිහ එක්ක අපිට මේ අලුත් ලෝස් ස්ටොප් ලොස් එක විදිහට හදාගන්න පුළුවන් වෙයි බ්‍රේක් අවුට් එකක් වුණොත් මං කියන්නේ. දැන් මෙහෙම තව පල්ලෙහාට එන්න ඉඩක් තියෙනවා. වුණොත් අපිට එහෙම හදාගන්න පුළුවන් වෙයි. රයිට්. ඒ අනුව මම කියන්නේ මේ ළඟ වුණොත් ඈත වුණොත් ඒත් මේ කතන්දරේ එතෙන්ට අදාළ කරගන්න තියෙනවා. ඒ විදිහට ස්ටොප් ලොස් එකක් දාලා ගන්නවා මේ රේන්ජ් එකේ වුණොත් එහෙම නිකන් සරල ටාගට්ස් ටිකකට ප්ලේ කරන්න. රයිට්. නමුත් පැහැදිලි බෙයර් මාකට් එකක් හැදිලා සමහරට මේ පස්වෙනි වේව් එකත් ඔහොම ගිහිල්ලා පැහැදිලි බෙයර් මාකට් එකකින් පස්සේ අර මං ඉස්සරහා පෙන්නුවා වගේ දැන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක මං ඉස්සරහා ඔයාලට ඇඳලා පෙන්නුවේ දැනට පේන එක දැනට පේන ඩවුන් ට්‍රෙන්ඩ් එක මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ මෙහෙම මං ඇඳ එක ඔයා හිතන්නකො මෙහෙම දෙයක් වුණොත් එහෙම රයිට් මෙන්න මෙහෙම දෙයක් වෙලා ගියොත් එහෙම අපේ ඩවුන් ට්‍රෙන්ඩ් එක වෙන්නේ ප්‍රධාන ඩවුන් ට්‍රෙන්ඩ් එක වෙන්නේ මෙන්න මේක රයිට්
ඔන්න වගේ ඒ වෙද්දි හැදෙන එක තියෙනවානේ. ආන් එකේ ප්‍රධාන අලුත් වේව් එක එලියට් වේව් පැත්තෙනුත් ටිකක් බලලා පටන් ගන්න අලුත් වේව් එකත් එක්ක. එතකොට සයිකල් වේව් අලුත් සයිකල් වේව් එකක් මම හිතන්නේ සයිකල් වේව් නෙමෙයි ඊට පස්සේ තියෙන වේව් එකක් පටන් ගන්න තියෙන්නේ. right? ආන් ඒකත් එක්ක අපිට ටිකක් ඔන්න අර ලොං ටර්ම් බෑග් එකක් බයි කරන්න පුළුවන්. ඒ නිසා තාම පුද්ගලිකව මම ක්‍රිප්ටෝ මාකට් එකේ තාම USDT තියන් තමයි ඉන්නේ මේ රේන්ජ් වල ට්‍රේඩ් කරනවා ඇරෙන්න අර ලොකුවට කොයින්ස් බයි කරන්න දැනට බලාපොරොත්තුවක් නැහැ. අනිත් තත්ත්වය තමයි ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. දැන් මේ යන කතන්දරෙත් එක්ක මිනිස්සු පෙළඹෙනවා මෙන්න මෙහෙම දේවල් ටිකකට. රජයන් මට්ටමින් මේක මං අද වෙලාවත් එක්ක අද මේ ගැන මෙතනින් එහාට ලොකුවට කතා කරන්න යන්නේ අපි අවශ්‍ය නම් පසු වෙනම දවසක මේව කතා කරමු. අනිත් රටවල් සාමාන්‍යයෙන් ගොඩක් රටවල් කැමති නෑ මේ ඇමරිකාව දාන සෙල්ලම් ටිකට. අපිට ඒක බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ ඩොලරයෙන් ඉවත් වෙන්න ඩොලරයිසේෂන් එකකට right මේ ඩොලරයෙන් ඉවත් වෙලා මේ ඩොලර් එක රජ කරන ලෝකෙන් ඉවත් වෙන්න රට රාජ්‍යන් මට්ටමින් උත්සාහයක් දරනවා. ඒකේ පොඩි කතන්දරයක් තමයි මේ BRICS කියන්නේ. ඔන්න BRICS කියන එක පොඩ්ඩක් සටහන් කරගෙන දන්න කට්ටිය ඇති මෙතන ඕන තරම්. නොදන්න කට්ටිය හොයලා බලන්න බ්‍රසීල්, රෂියා, ඉන්දියා, චයිනා, සවුත් ඇෆ්‍රිකා මේ වෙදි තව රටවල් එකතු වෙලා තියෙනවා. එකතු වෙලා ඒ කට්ටිය BRICS කියලා එයාලගේ නිකන් ඕගනයිසේෂන් එකක් වගේ හදාගෙන ඩොලරේ භාවිතය අවම කරන්න ඒ කට්ටිය එයාලගේ ප්‍රතිපත්ති හදාගෙන එයාලගේ මිත්‍ර රටවල් වල එයාලගේ වෙළඳ උපාය මාර්ග තව දියුණු කරලා එයාලා අතර තියෙන තීරුබදු ඇමරිකන් ඩොලර් එක ටිකක් පහකලා දාන්න BRICS උත්සාහ කරමින් යනවා right ආයතට ඌවා මොන අතකට යයිද ඉස්සරහට ඩොලර් එක මොන වගේ තැනකට යයිද තාම කියන්න හදිස්සි වෙන්න බැරි දේවල් ඒත් එක්ක CBDC පැත්ත සෙන්ට්‍රල් බැංක් උත්සාහ කරනවා සෙන්ට්‍රල් බැංක් ඩිජිටල් කරන්සිස් කියලා දෙයක් හදන්න CBDCs කියලා. පොඩ්ඩක් ඔය වචන දෙක ලියා ගන්න. එකක් තමයි BRICS ගැන පොඩ්ඩක් හොයලා බලන්න. අනිත් එක CBDC ගැන හොයලා බලන්න. අපි වෙනම දවසක ඒක කතා කරමු වීඩියෝ එකකින් හරි. රටවල් බහුතරයක් දැන් සෙන්ට්‍රල් බැංක් එක හරහා ඩිජිටල් විදිහට ඩිජිටල් කොයින් එකක් හදන්න උත්සාහ කරමින් යනවා. ඒකට ඇත්තටම ක්‍රිප්ටෝ කරන්සි වලින් ඉන්ෆ්ලුවන්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක ක්‍රිප්ටෝ කරන්සිමත් කියන්න බෑ. right? දැන් රජයක් බලන්නේ කොහොම හරි එයාලගේ සෙන්ට්‍රලයිස් කියන කතන්දරේ තියාගන්න නියාමනය වෙන විදිහට නියාමනය කරගෙන යන්න පුළුවන් විදිහට මේක ඉස්සරහට ගෙනියන්නනේ. කාලෙත් එක්ක අඳුනගෙන තියෙනවා මේ සාම්ප්‍රදායික මුදල් ක්‍රමේ කාලයකට කලින් හරි මේ වැරදි නෑ. කාලයකට කලින් අර රත්තරන් තිබ්බ තැන ඉඳන් කාසි වලට ආවම ආන් ඒක හරි එදාට. කාසි තිබ්බ තැන ඉඳන් කොළ වලට ආවම එදාට ඒක හරි. අදටත් තාම කොළවල ඉන්න එක අදට දැන් ගැලපෙන්නේ නැහැ. දැන් ලෝකෙ දියුණු වෙලා තියෙන තැනත් එක්ක right ඒ නිසා දැන් සාමාන්‍ය මුදල් ක්‍රම වේද වලින් ඩිජිටල් කියන තැනට ඒකත් අර එක තැනකින් පාලනය වෙන්නේ නැති තැනකට යන්න මිනිස්සු උත්සාහ කරනවා. ඒකනේ වෙන්නේ. දැන් ඒකෙදි ක්‍රිප්ටෝ කරන්සි වලින් ආව අත්දැකීම් ටික මේ රටවල් දැන් රිසර්ච් කරනවා අධ්‍යයනය කරනවා. විවිධ රටවල් එයාලගේ සෙන්ට්‍රල් බැංක් ඩිජිටල් කරන්සිස් කියලා දෙයක් හදන්න උත්සාහ කරමින් ඉන්නවා. පෙලක් රටවල් හදලා තියෙනවත් තියෙනවා. මට දැන් ඔළුවට එන්නේ එකපාරට මම අද ඒක ගැන කතා කරන්න සූදානම් වුණේ. තව ඒවා ටිකක් පයිලට් ප්‍රෝග්‍රෑම්ස් රන් කරගෙන යනවා. පොඩ්ඩක් බලන්න චීනේ එහෙම පොඩි නිවුස් ටිකක් තියෙනවා. right එතකොට ඒවා අර බ්ලොක් චේන් එකකටම පදනම් වෙනවා කියලා එකක් නෑ. ඒකයි ක්‍රිප්ටෝ කරන්සි ගණේටම දාන්න බැරි. පෙලක් ඒවා තියෙන්න පුළුවන් බ්ලොක් චේන් එකක් හරහා රන් වෙන පෙලක් ඒවා තියෙන්න පුළුවන් බ්ලොක් චේන් එකක් නැති වෙනම තාක්ෂණික උපාය මාර්ග ඔස්සේ රන් වෙන. කොහොම හරි අර දැන් අර පොඩි ඩයලෙක්ටික් ප්‍රොසෙස් එකක් වගේ තමයි තියෙන්නේ උතන. මේ තියෙන සම්ප්‍රදායකකේ අවුල් මතුවෙනවා එන්නෙන්ද ඒක ඇතුලේ අවුල් මතුවෙනවා. ඔන්න පැත්තෙන් ක්‍රිප්ටෝ කරන්සි කියලා එකක් නැගීගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ දෙකේ ගන්න පුළුවන් දේවල් අරගෙන දෙක ඉස්සරහට යන්න හදන උත්සාහයක් විදියට සෙන්ට්‍රල් බැංක් ඩිජිටල් කරන්සිස් ඉස්සරහට එන්න හදන යුගයක් තියෙනවා. මේක ඒතකොට මතක තියාගන්න මේක ක්‍රිප්ටෝ කරන්සි එකක් නෙමෙයි. තවදුරටත් අර මේක සෙන්ට්‍රල් බැංක් එකෙන් පාවිච්චි වෙන. දැන් උදාහරණයකට හිතන්නකෝ ඇමරිකන් ඩොලර් එකට CBDC එකක් හැදුවා කියලා කියන්නේ තියෙන ඩොලර් එකම ඩිජිටල් ෆෝම් එකකින් එනවා කියලා. අර විශ්වලාගෙන යනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඩොලර් එකම තමයි අර සෙන්ට්‍රලයිස් පාලනයම තමයි. නමුත් තවදුරටත් මනි ප්‍රින්ට් කරන්න දෙයක් නැහැ. සම්පූර්ණ ඩිජිටල් වොලට් එකක් කරහා සෙන්ට්‍රල් බැංක් එකකින් සෙන්ට්‍රල් බැංක් එකකින් ඉෂුව කරන එක බ්ලොක් චේන් එකක් ට්‍රූ හෝ බ්ලොක් චේන් එකක් නොවන තාක්ෂණික උපාය මාර්ගයක් වෙන්න පුළුවන්. සම්පූර්ණ ඩිජිටල් කරන්සි එකක් විදියට. දැන් ලංකාවේ හැදුවොත් එමේ ඉස්සරහට රිසර්ච් කළා තාම ලංකාවේ නම් මම එහෙම දකින්නේ නැහැ. එහෙම රිසර්ච් වෙන මට්ටමක් හැදුවොත් එමේ රුපියල් වලම ඩිජිටල් වර්ෂන් එකක් හදනවා. ඒතර මේ අද අපි දැනටත් රුපියල් ඩිජිටල් විදියට ගනුදෙනු කරනවානේ බැංකින් ඇප්ස් වලින්. ඒක නෙමෙයි එතන යාන්ත්‍රණයේ ඇතුලේ වෙනසක් තියෙනවා.
ෆිසිකල් මනි ප්‍රින්ට්වීමක් අවශ්‍යම නෑ CBDC වලදී රයිට් සම්පූර්ණ ඩිජිටල් විදිහට ආයි සල්ලි අච්චු ගැහිමක් කියලා එතන මේ ෆිසිකල් කතන්දරයක් නෑ එතන ඩිජිටල් විදිහට ඩිජිටල් ටෝකන් එකක් විදිහට තමයි මුදල රිප්‍රසන්ට් වෙන්නේ. ඒතර දැන් ඉතින් අද ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ගනුදෙනු කරද්දී සම්පූර්ණ මේ ඩිජිටල් CBDC එක භාවිතා වෙන්න ඉස්සරහට සම්පූර්ණ ඩිජිටල් ලෝකයකටම ඉතින් ලෝකේ ගියොත් ඒ CBDC හරහාම ගනුදෙනු යන්න ඔය කර මේ අර තේරෙනවා ඇතිනේ ක්‍රිප්ටෝ කරන්සි වලින් ඔය මේ ආව කතන්දරෙන් ඉන්ස්පයර් වෙලා මේ සාමාන්‍ය සම්ප්‍රදායික මුදල් ඒකේ තියෙන ලක්ෂණ එකතු කරලා ගෙනියන්න හදන වැඩක්. ඒතකොට ඒක තාම ක්‍රිප්ටෝ කරන්සි එකක් නෙමෙයි කිසිසේත්ම අර රජයකින් පාලනය වෙන සාමාන්‍ය මුදල්ම තමයි අර ෆියට් මනිම තමයි. ඒකේ ඩිජිටල් ෆෝම් එකක් වගේ දෙයක්. රයිට්. ඉතින් අපි ගැන වෙනම වීඩියෝ එකකින් ඉස්සරහට කතා කරමු. දැනට ওই දේවල් ටික චුට්ටක් ඔළුවේ තියාගන්න වගේම පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න ඔය ගැනත්. අවසාන වශයෙන් අනිත් එක තමයි ක්‍රිප්ටෝ කරන්සි පැත්තේදී ඔළුවේ තියාගන්න මේකත් වෙනම කතා කරන්න ඕන එකක් දැනට කෙටියෙන් කියන්නම්. මම හිතන්නේ ක්‍රිප්ටෝ කරන්සි බහුතරයක් නම් ඉස්සරහට යන විදිහට සර්වයිව් වෙයි කියලා. ඒ කියන්නේ 2009 වකවානුවේ මේ BTC කතන්දරේ පටන් ගන්නවත් එක්ක මේ concept එකේ තියෙන beauty එක නිකන් අර පුපුරලා යනවා වගේ එන්ඩෙන් මිනිස්සු මේක වැළඳ ගන්නවත් එක්ක BTCම වැළඳ ගත්තා නෙමෙයි මේ විවිධ පාර්ශව තම තමන්ගේ කොයින් පවා නිර්මාණය කරන්න උත්සාහ කරා. මම නම් ඒක ඇත්තටම හොඳ දෙයක් විදිහට දකින්නේ නැහැ. පෙලක් කට්ටිය මටත් ඇවිල්ලා කතා කරලා මේ මමත් මෙහෙම කොයින් එකක් හදන්න යන්නේ කියලා කතා කරනවා තියෙනවා. ඉතින් මම ඒකට මොකුත් මේ වැරද්දක් කියනව නෙමෙයි. ඒක එහෙම පර්සනල් ගන්න එපා. ඒක නෙමෙයි ක්‍රිප්ටෝ වල බියුටි ඈ. ඒ කියන්නේ කරන්සි ගොඩක් හදන එක නෙමෙයි. මෙහෙම හිතන්නකෝ. ලංකාවේ ඇතුලේ රුපියල් විතරක් නෙමෙයි රුපියල් වගේ තව කරන්සි ගොඩක් තියෙනවා. දැන් අවුල් ජාලයක්නේ. ආන්ගේ අවුල් ජාලේ ඒ වෙවුල් බව තමයි දැන් මේ ක්‍රිප්ටෝ මාකට් එකට වෙලා තියෙන්නේ. හිතන්න BTC තව ඕල්ටර්නේටිව් කරන්සිස් කිහිපයක ඕල්ටර්නේටිව් කරන්සිස් වැදගත් වීමකුත් තියෙනවා. වැදගත් වීමේ පැත්ත තමයි මෙහෙම. දැන් BTC තමයි පළවෙනියෙන්ම ආවේ. concept එක හොඳයි මාරු. නමුත් ඕන තාක්ෂණික දුර්වලතා එන්න පැන නගින්න ගන්නවා. එකක් තමයි මේ Visa Mastercard වලින් payment කරන්න පුළුවන් මාර ස්පීඩ් එකකින්. තප්පරයකට මං හිතන්නේ මං ගානක් නොකිය ඉන්නම් දැන් BTC වල තප්පරයකට transactions කරන්න පුළුවන් 6-7ක් වගේ ප්‍රමාණයක් නේ. Visa Mastercard වල මට මතක විදිහට මම හිතන්නේ 20000ද මන්ද ඔහොම තියෙනවා චුට්ටක් හොයලා බලන්න right. මට දැන් ඒ ගාන ස්ථිර ගානක් විදිහට ගන්න බෑ. පොඩ හොයලා බලන්න මගේ ඔළුවේ නැහැ දැන්. ඔය ඩේටා ටික. ලොකු ස්පීඩ් එකක් තියෙනවා. නමුත් අර සාමාන්‍ය ප්‍රොසෙස් එක. ඒ ස්පීඩ් එක තියෙන ගනුදෙනු කරන මොහොතට කියන්නේ ඔයා දැන් පේමන්ට් එකක් කරොත් ඉක්මනින් පේමන්ට් එක ප්‍රොසෙස් වෙනවා. හැබැයි මේ සෙලර්ට යන්න දවස් දෙක තුනක් බිස්නස් ඩේස් කිහිපයක් යනවා. ඒ බිහයින්ඩ් ද සීන් එකක් තියෙනවා වෙනම. රයිට්. කොහොම හරි. දැන් BTC වල එහෙම නැහැ. ඒ වෙලෙම මේ විනාඩි කිහිපයක් හෝ පැය කිහිපයක් ඇතුළත ට්‍රාන්සැක්ෂන් එක අදාළ වොලට්ස් වලට යනවා. රයිට්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ට්‍රාන්සැක්ෂන් මේ වෙන ස්පීඩ් එක දැන් ඔයා ෆෝන් එකක් බයි කරනවා වෙබ්සයිට් එකකින්. BTC ටික යන්න සමහරට විනාඩි 5ක් 10ක් පැයක් වගේ ඔහොම යන අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට බිට්කොයින් විතරයි ඕකේ ගනුදෙනු කරන්න පුළුවන්. අර DeFi NFT පැත්ත එහෙම BTC වල මුල් කාලේ බැරි නිසා දැන් ඒවටත් විවිධ උපාය මාර්ග හදමින් තියෙන එක අප්ඩේට්ස් එක්ක ඔය NFT පැත්ත ඔය ඔක්කොම රන් කරන්න පුළුවන් වෙන්නේ Ethereum වගේ බ්ලොක්චේන් එකක් ඇවිල්ලා තිනවා. ඒ අර decentralized finance කියන තැන ඉස්සරහට ගෙනියන්න පුළුවන් අර්ථකෙන්. ඒත් එක්ක Solana වගේ ප්‍රොජෙක්ට් ඇවිල්ලා තිනවා. BNB වගේ ප්‍රොජෙක්ට් ඇවිල්ලා තිනවා. ඉතින් ඒවා චුට්ටක් කරලියට ඇවිල්ලා තිනවා. ඔය අතරතුර අර මං කියන්නේ සැබෑ ගැටලුවකට විසඳුමක් දීගෙන එන ප්‍රොජෙක්ට් වගේම කිසිම තේරුමක් නැතුව මිනිස්සුන්ගේ සල්ලි ටික එකතු කරගෙන මේ ක්‍රිප්ටෝ කාලේනේ ක්‍රිප්ටෝ උඩ යනවානේ අපිත් කොයින් එකක් හදමු අපේ වැඩේටත් කොයින් එකක් හදමු කියලා කිසිම තේරුමක් නැතුව හැදිච්ච කොයින් දැන් දවස් ගාණක් මාකට් එකේ තියෙනවා. ඕනම් බහුතරයක් ෆේල් වෙයියා. ඒ නිසා ක්‍රිප්ටෝ මාකට් එකේ ඉස්සර ඕල්ඩ් කොයින් කතා කරපු විදිහට අද කතා කරන්න බෑ. ඒක තමයි මේ ආර්ථිකයේ විශේෂත්වය. නිතරම වෙනස මං කියන්නේ අපේ කම්පැනි එකේ පාට මොකක්ද accept the change. ඒ වෙනස බාර ගන්න බැයි නම් මේවා කරන්න බෑ. ඉස්සර ඕල්ඩ් කොයින් එක අපි මාර මැච් එකක් ගහලා තිනවා. අද මේ වෙද්දි මං ඕල්ඩ් කොයින් වලින් එන්න පුද්ගලිකව මාත් අයින් වෙමින් යන්නේ. මොකද ඕල්ඩ් කොයින් යන තාලේ හොඳ නැහැ. ප්‍රධාන කිහිපයක් එක්ක නතර වෙලා තින්නේ BTC, Ethereum, Solana, BNB එව්වත් ඉස්සරහට වෙනස් වුණොත් වෙනස බාර අරගෙන අයින් වෙනව ඇරෙන්න BTC වලින් වෙනස් වුණත් ඒ කියන්නේ අපි ඇවිල්ලා මේ BTC traders ලා වගේ එකක් දාගන්න එපා. ඉස්සරහට වෙන මොකක් හරි එකක් එයිද? ඒකට බලමු. right? වෙනස් වෙවි යන මේ ආර්ථිකෙත් එක්ක පොඩ්ඩක් හැපි වෙනස් වෙවි යන කට්ටිය අපි. right? ඒ නිසා මේ ගොඩාක් old coins fail වෙයි ඉස්සරහට. ඒ අතරින් ඇත්තටම value එකක් තියෙන coins ඉස්සරහට එන්න ඉඩක් තියෙනවා. ඒවත් මොන විදිහට වෙයිද කියන එක ස්ථිර අර්ථකින් ගන්න බැරුණාට ඔන්න දැනට ගෝලීය ආර්ථික තත්ත්වෙත් එක්ක මෙහෙම එකක් තියෙන්නේ. සාරාංශයක් විදිහට මම මෙහෙම දෙයක් කියන්න. අපි ඉස්සරහ කතා කරා වගේ කෙටි කාලින බලපෑමේදී අර ගෝල්ඩ් වගේ
එව්වා කෙටිකාලීනව ටිකක් සුරක්ෂිත භාවයක් මේ වෙනකම් පෙන්ලා තිනවා. දැන් ඔය යුද්ධෙත් එක්ක මාකට් වැටිච්ච කතන්දරත් එක්ක ගෝල්ඩ් එකේ එහෙම ලොකු අවුලක් වුන්නේ නැහැ. ටිකක් ඒක අප් වෙවි තියෙනවා තාම. මෙන්න මේක බලන්නකො අවසාන නිගමනයක් විදිහට භූදේශපාලනික කුණාටු හමුවේ නොනැසී පැවතිය හැක්කේ වෙනස්කම් වලට ඉක්මනින් හැඩගැසිය හැකි සමතුලිත ආයෝජන කළඹක් බැලන්ස්ඩ් පෝර්ට්ෆෝලියෝ එකක් පවත්වා ගන්න ආයෝජකයින්ට විතරයි. ඒ කියන්නේ මම බිට්කොයින්ම තමයි බිට්කොයින්ම කියලා ඉන්න එපා. මම ස්ටොක් මාකට් ස්ටොක් එකේමයි ස්ටොක් එකම බදාගෙන ඉන්න එපා. මම ගෝල්ඩ් එකේමයි ගෝල්ඩ් එකම බදන් ඉන්න එපා. කාලෙත් එක්ක වෙනස් වෙනවද අපිට ඔයිල් වලට යන්න වේද ගෝල්ඩ් වලට යන්න වේද ඒක තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. අද අපි ක්‍රිප්ටෝ වල BTC අතහැරලා USDT තෝරගන්නේ බෙයර් මාකට් එකකදී ආය බුල් මාකට් එකකදී USDT අතහැරලා බිට්කොයින් තෝරගන්නේ. එතන අපි කරන්නේ ඩොලර් එක සහ බිට්කොයින් එක තෝරගන්න එකනේ දෙපැත්තට වෙලාව අනුව. ඕවගේ බිට්කොයින් අතෑරලා වෙන දෙයක් තෝරගන්න වෙන බිට්කොයින් ක්‍රිප්ටෝ කරන්සි තියන් ඉන්නවට වඩා රුපියල් තියන් ඉන්න එක හොඳයි කියන කාලෙයි සමහරට ඉස්සරහට ඒ රුපියල ටිකක් හොඳ යුගයකට යන අපි දන්නේ නැහනේ රයිට් අන්න ඒ වගේ අර පෝර්ට්ෆෝලියෝ එක බැලන්ස් කරගන්න එක තැනකට කොටු වෙන්න එපා එක තැනකට කොටු වෙච්ච පෝර්ට්ෆෝලියෝ එකක් තිබ්බොත් එක ඇසට් එකක් තියෙන්නේ ඒ ඇසට් එකට බලපාන මේ ගෝලීය වශයෙන් මොනවා හරි කරදරයක් වෙච්ච ගමන් ඔයා ඒ ඇසට් එකෙන් මාර ෆේල් වෙනවා. අර ලූනා කොයින් එක කඩන් වැටීමේදී අපේ එක කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් කිව්වා මගේ තියෙන කොයින් ඔක්කොම තිබ්බෙස ඒකේ ලක්ෂ 10ක් දාලා තිබ්බා කියලා ගන්න දෙයක් නැහැ. ලක්ෂ 10 සත ගණන් වල. මොකද්ද වරද? කාගේද වරද? ලූනා කොයින් එකට බයින්නද? අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දෙයකට වැරද්ද දාන්නද? කුණාටු ඇවිල්ලා ගේ ගහන් ගියාම කුණාටුවට බයින්නද? ඇයි ගඟ ගාව ගේ හැදුවේ කියලා කුණාටු අපෙන් අහයි පුළුවන් නම්. රයිට්? ඒ කියන්නේ මේ ගඟ පිට අර ගලනවා නම් ගඟ ගාව ඉන්න ගෙවල් හානි වෙන්න පුළුවන් කියන එක අපි දැනන් ඉන්න ඕනේ. එතකොට මෙතන අපි ගේ හදනවද නැද්ද කියන එක අපි කල්පනා කරන්න වෙනවා. කොච්චර ආරක්ෂා වුණත් ඉතින් මේ ජීවිතේ කවදාද අපි මැරෙනවා. ඒ නිසා කොහෙන් ගියත් ඒ අනිශ්චිතභාවයට අපිට මූණ දෙන්න වෙනවා. අපිට පර්ෆෙක්ට් වෙන්න බෑ. පාඩම් ඉගෙනගෙන පුළුවන් විදිහට ඉස්සරහට යන එක තමයි කරන්න පුළුවන්. ඒ නිසා මේ ආර්ථිකය වුණත් ඕන තරම් බලපෑම් හානි වීම නැතිවීම මේකේ වෙනවා. මේකේ සාමාන්‍ය දෙයක්. ඒ නිසා මහලුකුවට ගන්න එපා. අර පර්ෆෙක්ට් ප්ලේයර් කෙනෙක් මේකේ වෙන්න බෑ. ඉගෙන ගන්න පාඩම් මේ වෙන මේ වලින් පාඩම් ඉගෙන ගන්නවා පුළුවන් විදිහට බැලන්ස් කරගෙන ඉස්සරහට යනවා. ඕක තමයි කතාව. ඒ නිසා පෝර්ට්ෆෝලියෝ එක බෙදා ගන්න ක්‍රිප්ටෝ වලින් අයින් වෙන්න ඕන අවස්ථාවේදී අයින් වෙන්න. දැන් මේ වෙලාවේ තාම BTC බයි කරන්න කිසිම හේතු ටිකක් අපිට දැනට බලා ගන්න නැහැනේ. මේ දැන් කිව්ව කතා ටික හේතුවෙන් තාම BTC බයි කරන්න හදිස්සි වෙන්න බෑ. හරි බ්‍රේක් අවුට් එකක් වෙනකන් ඉන්න ඕන. දැන් වේද තව කාලෙකින් වේද කියන එක ටිකක් බලන් ඉන්න වෙනවා. රයිට්? ආන් ඒ අනුව වෙනස් වෙන්න හැමතිස්සෙම තව අවුරුද්දකින් අපි තව පාඩම් ටිකක් ඉගෙනගෙන තියෙයි. ඒ පාඩම් ටික ඇප්ලයි කරගෙන ප්ලෑන් එක වෙනස් කරගන්න. ඕක තමයි කතාව. ඉතින් අර කලතුදුත් උත්තර විදිහට දෙන්න බැරි නිසා තමයි තත්ත්වය පැහැදිලි කරේ. පැහැදිලිද අපිට පාඩමට යන්න පුළුවන්ද?